Mr. T. R. Bandarasar, who is currently an O-level science teacher at Royal College. Without further ado, I would most likely welcome our sir and let the sir do the lesson for today. Over to you, sir. හරි thank you පුතේ මේ දැන් අපි පොඩ්ඩක් ඉන්න පුතේ මම මේ පොඩ්ඩක් ඩිසයිඩ් කරමු හරි හරි දැන් සුබ සන්ධ්‍යාවක් අපි වැඩේ පටන් ගමු ඔයාලට මට බාර දුන්නේ පුතේ මේ විද්‍යුත් රසායන හරි විද්‍යුත් රසායනය කියන්නේ පුතේ ඔයාලගේ 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ 12 වෙනි පාඩම. ඒතර මේක ඇත්තටම පුතේ මේ අපිට පැය දෙකකින් කරලා නිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මම අද ඔයාලට දැන් මේ සහභාගී වෙන ටිකේ යම්කිසි වැඩක් කෙරෙන්න ඕන නිසා සහ ඔයාලට යම් තොරතුරු ටිකක් දෙන්න ඕන නිසා මම ඔයාලට මේක යම් ප්‍රමාණයක් කරනවා. එතකොට මේක මම ඔයාලට කියලා දෙන විදිහ මම මේ කරන එකත් එක්ක ඔයාලට ඊට පස්සේ මම පොඩි නෝට් එකක් එහෙම උනොත් දාන්නම් ගෲප් එකට. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මේ පොඩි සටහනකුත් තියෙනවා. ඒක මම දාන්නම්. ඔයාලා එකෙන් බලන්න. අනිත් එක තමයි මේ දැන් මේකේ පොඩක් වෙන පිටේ අපේ දෙන්න. යාවිස
right එතකොට ඔයාලට මේ පාඩම අපි හැම දැන් මේ පාඩම ටිකක් ඇත්තටම සමහර අය ටිකක් අමාරුයි කියලා හිතන පාඩමන්නේ. ඇයි මේක අමාරු වෙන්නේ? දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඕකේ තියෙනවා පොඩි බෙදිලි තුනක්. හරිද? දැන් ඔය පාඩම ඔයාලා කරනකොට ඇත්තටම කොටස් තුනකට කඩා ගන්න. ඒ කොටස් තුනකට කඩාගෙන තියෙන කොටස් ටික බැලුවොත් අපිට ලේසි වෙනවා. ඒ කියන්නේ ඔය විද්‍යුත් රසායනයේ එක කොටසක් වෙනවා විද්‍යුත් රසායනික කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ. අන්න විද්‍යුත් රසායනික කෝෂ. හරිද? ඊළඟට විද්‍යුත් විච්ඡේද. විද්‍යුත් විච්ඡේද. ඔන්න ඒ විද්‍යුත් විච්ඡේද. විද්‍යුත් රසායනික කෝෂයක් ගැන අපි තොරතුරු ගන්න. ඉගෙන ගන්න. ඊළඟ විද්‍යුත් විච්ඡේදනය කියන්නේ මොකක්ද? ඔන්න ඒක කොටස. අනිත් එක තමයි තව එකක් අපිට ගන්න පුළුවන් මොන විද්‍යුත් ලෝහාලේපනය. විද්‍යුත් ලෝහාලේපන. ලෝහාලේපන. ඔන්න තව. දැන් ওই පාඩමේ ඔය ටික යනවා. මොනවද යන්නේ? විද්‍යුත් රසායනික කෝෂ, විද්‍යුත් විච්ඡේදනය, විද්‍යුත් ලෝහාලේපනය. තව කොටසක් ඇතුළත මේක තියෙනවා යකඩ මලබැඳ. අන්න. මේකත් විද්‍යුත් ක්‍රියාවලියක්. විද්‍යුත් රසායනික ක්‍රියාවලිය. එතකොට ඔයාලා මේ පාඩමේ ඉගෙන ගන්න ඕන දරුවෝ මෙන්න මේ කොටස් හතර. තුන මොකද මේ හතර ඉගෙන ගන්න. විද්‍යුත් රසායනික කෝෂයක් කියන්නේ මොකක්ද? ඒකේ ඔයාලට දීලා තියෙන දේවල් ටික මේ පෙළ පොතට අදාළ ගොඩක් තිබ්බට ඔයාලට අදාළ කොටසක් තියෙනවා. විද්‍යුත් විච්ඡේදනය කියන්නේ මොකක්ද? ඒකට අදාළ කොටසක් තියෙනවා. විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ මොකක්ද? ඒකට අදාළ ඇත්තටම ඔයාලට දීලා තියෙන එකයි මේකේ මේ උදාහරණයක් පැහැදිලි කරන්න තියෙන එකයි ඒ කාර්යය දැනගෙන ඉතින් අපි දැනගන්න ඕනේ. ඒක දෙනවා. ඊට පස්සේ යකඩ මල බැඳීම. යකඩයක් මලකඩ කනවා කියන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලට මේක කතා කරන්න තියෙන්නේ. ඒතර මම දැන් අද ඔයාලට එහෙමනම් ඉස්සෙල්ලා මේ විද්‍යුත් රසායනික කෝෂයක් කියන්නේ මොකක්ද? එතනදි වෙන්නේ මොකක්ද? කියන එක ඔන්න පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඉස්සෙල්ලා මම කාලේ තියෙන විදිහට බලන්න. එතකොට දැන් ඔයාලා දැනගන්න මෙන්න මේක. මේ 12 වෙනි පාඩමේ ඔයාලා දැනගන්න ඕන මේ වෙනකොට ඉගෙන ගත්ත අය ඉන්නේ විද්‍යුත් රසායනික කෝෂයක් කියන්නේ මොකක්ද? ඒකෙන් කෙරෙන කාර්යය. විද්‍යුත් විච්ඡේදනයේදී මොකක්ද වෙන්නේ? ඒ ද්‍රාවණය තුළ කොහොමද විද්‍යුත් විච්ඡේදනයක් කරන්නේ? ඇනෝඩය මොකක්ද? කැතෝඩය මොකක්ද? ඔක්සිකරණය මොකක්ද? ඔක්සිහරණය මොකක්ද? ඔන්න ඒ දේවල් ටික දැනගන්න ඕන. විද්‍යුත් ලෝහාලේපනය කරනකොට ඒ දේවල් ගැන ඇනෝඩ කැතෝඩ ඒතර විද්‍යුත් ලෝහාලේපනයකදී අදාළ ආලේපනයට බඳුන් වන ලෝහය කැතෝඩයටද ගහන්නේ ඇනෝඩයටද ගහන්නේ ඇනෝඩයට මොකද වෙන්නේ කැතෝඩයට මොකද වෙන්නේ යකඩ මල බැඳීම තනිකරම රසායන විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් ඒකෙදි යකඩයකට මොකද වෙන්නේ මලකඩ කනවා කියලා දිගාපත් වෙනවා ඒක වෙන්නේ කොහොමද සහ මල බැඳීම වළක්වන ක්‍රම හරි මල බැඳීමට බාලපාන සාධක අනිත් ඔය ටික තමයි මේ පාඩමේ යන්නේ ඒතර ඔය කොටස් ටික ඔයාලට පුළුවන් වුණොත් ඔයාලා මේ පාඩම පුළුවන්. ඉතින් පාඩමම පැය දෙකකින් කරන්න බෑ. ඒ ඇත්තනේ. ඒතර අපි කොටසක් බලමු. රයිට්. එහෙනම් ඉස්සෙල්ලාම බලමු මේ විද්‍යුත් රසායනික කෝෂයක් කියන්නේ මොකක්ද? අන්න විද්‍යුත් රසායනික කෝෂ ගැන ඔය පාඩමේ මුලින්ම ඔයාලට දෙනවා හඳුන්වා දෙන්න. හරි. දැන් විද්‍යුත් රසායනික කෝෂය. අපි බලමු විද්‍යුත් රසායනික කෝෂය. දැන් පුතේ මේ ඔයාලා දන්නවා ඔයාලා කඩවල වලින් ගන්න පොඩි බැටරි කැබලි කියනවා. පොඩි බැටරි කැබලි ගන්න. බැටරි කැබලක් කියන්නේ අතන ඒක වියලි කෝෂය. ඒ වගේම ඔයාලා පොඩි පන්දම විද්‍යුත් සරල කෝෂය කතා කරනවා. දෙහි කෝෂ. හරිද? දෙහි කෝෂ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය ලෙඩ් දම්ල ඇකියුමුලේටර් වාහනවල තියෙන ලොකු බැටරි ඒවා. දැන් ඒවා විද්‍යුත් රසායනික කෝෂනේ. ඒවා තමයි විද්‍යුත් රසායනික කෝෂ වෙන්නේ. ඒතර විදුලිය නිෂ්පාදනය කරන්න ඒක යොදාගන්න. ඊට අමතරව විදුලිය නිපදවන ඩයිනමෝ වල ඉන්නේ ඩයිනමෝ කාරකවල විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒතර දැන් අර විද්‍යුත් රසායනික කෝෂ කියන ඒවා පාවිච්චි කරපුවම ඒකෙදි වෙන්නේ මොකද්ද? එහෙනම් ඔන්න දැන් අපි මෙහෙම වැඩක් කරමුකෝ බලන්න. දැන් ඔයාලා ඉන්නකට දැන් ඔයාලන් එහුවොත් එහෙනම් මොකද්ද විදුලියක් කියලා කියන්නේ? විදුලියක් කියලා කියන්නේ ඇත්තම ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවක්. පොදුවේ කියනවා ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවක්. නේද? ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවක් අපි කියනවා විදුලියක් කියලා. හරි? ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවක් විදුලිය.
තේරෙනවද? ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවක් අපි කියන්නේ විදුලියක්. පොඩ්ඩක් ඉන්න පුතේ මේ හරි ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවක් එතකොට අපි කියනවා විදුලියක් කියලා. දැන් මේ අපි විදුලිය කියන එක එතකොට දැන් මෙන්න මේක දිහා බලන්න. මම දැන් මෙහෙම වැඩක් කරනවා මේ පාඩම පටන් ගන්න තියෙන ඔය පරීක්ෂණය. හරි. මේ වගේ බීකරයක් අරගෙන මේ බීකරයට තනුක අම්ලයක් දාලා සල්ෆියුරික් කියමු. තනුක H2SO4 අම්ලය දාලා මේකට දාන සිංක් පටි. මෙන්න සිංක් පටියක් දාන්න. හරි මේ කවුද දැන් සිංක් පටි. දැන් ওই සිංක් පටිය දැම්මහම මේකේ යම් දෙයක් වෙනවා. මේ අම්ලත් එක්ක මෙයා ප්‍රතික්‍රියා කරනවා. ලෝහ කියන ඒවා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන හැම ලෝහයක්ම නෙවෙයි. සක්කතා ශ්‍රේණියේ කොපර් වලට කොපර් ළඟට එනකම් ප්‍රතියන කොපර් වලින් පල්ලෙහා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නේද? එහෙම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේ අම්ලත් එක්ක. ඒතකොට දැන් මෙතනදී ඔයාලා මේක දැම්මට පස්සේ මෙතන වෙනවා කාරණා වගේක්. මොකද්ද වෙන්නේ? ඔයාලට පෙනෙයි නිරීක්ෂණ දෙකක්. නිරීක්ෂණ දෙකක්. මොකද්ද වෙන්නේ මේ තනුකාම්ලයට මේ සිංක් පටිය දාපුවම නිරීක්ෂණ දෙකක්. එකක් තමයි මෙතන වෙනවා වායු බුබුලු පිට වෙනවා. වායු බුබුලු පිට වෙනවා. මොන වායු බුබුලු පිට වෙනවා. මෙන්න මෙතනින් මේකෙන් වායු බුබුලු පිට වෙනවා සිංක් තහඩුව දිය වෙනවා. ඔන්න. සිංක් තහඩුව දිය වෙනවා. අය නෝට් ලියන්න දැන්නේ පොඩ්ඩක් අහගන්නකෝ. දැන් සල්ෆියුරික් අම්ලයට පුතේ මේ සිංක් පටිය දාපුවාම නිරීක්ෂණ දෙකක්. මොකද්ද වෙන්නේ? මෙන්න මෙයා දිය වෙන්න පටන් ගන්නවා. මෙතනින් වායු බුබුලු පිට වෙනවා. හරිද? එතකොට ඒක වෙන්නේ ඇයි? ඇයි මේ වායු බුබුලු පිට වෙන්නේ? සිංක් තහඩුව දිය වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ සිංක් කියන මූල මේ සිංක් පටිය හැදිලා තියෙන සිංක් පරමාණු වලින් සිංක් කියන අය සිංක් වලින් ඒ පරමාණු මේ ද්‍රාවණයට ගැලවිලා ගමන් කරනවා මේ සිංක් ධන දෙක ආයන හැදිලා ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරමින්. මොන මම මේක පොඩ්ඩක් මේක මම අයින් කරනවා. මොන බලන්න මේ H2SO4 වලට මෙහා බෑපු මෙන්න වෙන වැඩ. මේක මෙතන සිදුවන ප්‍රබල ක්‍රියාව. මොකද්ද? සිංක් කියන මේකේ තියෙන පරමාණු ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා සිංක් ධන දෙක ආයන හදලා ද්‍රාවණයට එකතු වෙනවා. ඒ කියන්නේ මේ කියන ද්‍රාවණයට සිංක් ධන දෙක ආයන එකතු වෙනවා. එතකොට කෝවර නිදහස් කරන ඉලෙක්ට්‍රෝන හැම සිංක් පරමාණුම ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරනවා. එතකොට මේ නිදහස් කරන ඉලෙක්ට්‍රෝන ඒ ඉලෙක්ට්‍රෝන ටික මේකේ මෙන්න ගබඩා වෙනවා. ඒ කියන්නේ මේ තහඩුව මත රැඳෙනවා. එතකොට සිංක් පරමාණු සමාගාව තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරලා ද්‍රාවණයට එනවා. ද්‍රාවණයට එනවා ධන ආයන දෙක. එතකොට මේ කියන තහඩුව මත ඉලෙක්ට්‍රෝන රැඳෙනවා දෙකක්. හරි තව එකක් ආවා කියලා හිතන්නකෝ එහෙනම් මේ සිංක් ධන දෙක ආයන. එතකොට තවත් ඉලෙක්ට්‍රෝන දෙකක් රැඳෙනවා. මේ විදිහට මේ තහඩුව මත ඉලෙක්ට්‍රෝන රැඳෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන අපි හිතමු මේකේ පරමාණු ලක්ෂයක් ගැලවිලා මේ ද්‍රාවණයට ආවා කියලා හිතන්නකෝ පුතේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ලක්ෂ දෙකක් මේ කියන්නේ. ඉලෙක්ට්‍රෝන ලක්ෂ දෙකක්. දැන් මේ තහඩුව මත ඉලෙක්ට්‍රෝන ලක්ෂ දෙකක් තියෙනවා. ඉතින් ওই ඉලෙක්ට්‍රෝන ටික ගන්න කෙනෙක් ඉන්නවා. එළියට යන්න විදිහක් නැහැ තහඩුවේ රැඳෙන. හැබැයි මේකෙදි මේ සල්ෆියුරික් අම්ලය සහ ඔකේ ජලයක් තියෙන තනුක මේ සල්ෆියුරික් අම්ලය කැඩෙන්න පුළුවන් හයිඩ්‍රජන් ධන ආයන බවටයි සල්ෆේට් ඍණ දෙක ආයන බවට. හරිද? කැඩෙන. සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුළුවන්. එතකොට හරි එහෙම වෙන්න පුළුවන් ඔන්න මේ කියන සල්ෆියුරික් අම්ලය කැඩෙන්න පුළුවන් හයිඩ්‍රජන් ධන ආයන බවටයි සල්ෆේට් ඍණ දෙක ආයන බවට. එහෙම කැඩෙනකොට දැන් මොකද වෙන්නේ? මේ හයිඩ්‍රජන් ධනනේ එතකොට එයාට ඉලෙක්ට්‍රෝන මදි කෙනෙක්. දැන් මේ බඳුනේ ඉන්නවා ඒක. මේ බඳුනේ මේ ඔයාලා දාපු බඳුනේ හයිඩ්‍රජන් ධන ආයනක් ඉන්නවා. හයිඩ්‍රජන් ධන ආයනක් ඉන්නවා. හැමතැනම ලක්ෂ ගණන් ඉන්නේ. දැන් මොනවද දැනගන්න වෙන්නේ? මේ හයිඩ්‍රජන් ධන ආයන යනවා ඉලෙක්ට්‍රෝන හොයාගන්න. මේ තහඩුවේ ඉලෙක්ට්‍රෝන පිරීලා ඉන්නේ දැන් අර මේගොල්ලෝ අයින් කරන ඉලෙක්ට්‍රෝන හැදෙනවනේ මේ.
මේ රැඳෙන ඉලෙක්ට්‍රෝන ගන්න මෙන්න හයිඩ්‍රජන් ධන ආයන ගමන් කරන මේක. අන්න. කොහොම ගිහිල්ලා මේ හයිඩ්‍රජන් ධන ආයන දෙක අල්ලා ගන්නවා තියෙන ඉලෙක්ට්‍රෝන අල්ලාගෙන මෙන්න හයිඩ්‍රජන් පරමාණු වායුවන් දෙන්න මෙන්න කරනවා. මම මේක දෙවෙනි ප්‍රතික්‍රියාවට දානවා. අන්න වෙන වැඩ. බලන්නකො එතකොට. හරි? එතකොට දැන් ද්‍රාවණයේ තිබෙන හයිඩ්‍රජන් ධන ආයන ගමන් කරලා මේ කියන තහඩුව ළඟට ඉලෙක්ට්‍රෝන අල්ලා ගන්න ඕන තරම් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන අල්ලාගෙන ඉන්න හයිඩ්‍රජන් වායුව හැදිලා මෙතනින් පිට වෙනවා. එතකොට මේකට අර AQ කොහොම දානවා? ඒක ඉතින් ඔයාලා ඔය පොතේ තියෙනවා බලා ගන්න. ඔයාලා ඕන පෙළ පොතක් තාම මේකට සම්බන්ධ වෙන්නකෝ. අද මම ඔයාලට නෝට් එකක් උත් එවන්නම් පස්සේ. මේ මගේ කම්පියුටර් එකක් තියෙන ඒක මම එවන්නම්. එතකොට දැන් ඔන්න හයිඩ්‍රජන් පිට වෙලා. දැන් අපි කියවනේ නිරීක්ෂණ දෙකයි කියන මේ තහඩුවේ. වායුව පිට වෙනවා. පිට වෙන්නේ හයිඩ්‍රජන්. ලෝහයක් අම්ලයට දාපම ගන්න හයිඩ්‍රජන් පිට වෙනවා. සිංක් තහඩුව දිය වෙනවා. දැන් හරි. අපි දකිනවා මේකෙදි එහෙනම් සිංක් තහඩුව දිය වෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් නැත්නම් වායුව පිට. හැබැයි අපිට මෙතන විදුලියක් හැදුනද? නෑ. විදුලියක් හැදුනේ නෑ මේ වෙලාවේ. ඒතර මේ වෙලාවේ මෙහා ඔක්සිකරණය වෙනවා. මේ සිංක් තහඩුව දිය වෙනවනේ. එයාට කියනවා ඒ ඉලෙක්ට්‍රෝන සමාගි ප්‍රභේදයේ ඉලෙක්ට්‍රෝන පිට කරන මෙහා මේ විදිහට මේ අයනීකරණය කරනවා කියන ඔක්සිකරණය. මෙහා ඔක්සිකරණය වෙනවා. ඒ ඔක්සිකරණය වෙනකොට ඒක නැදෙන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් නැවිලා ඔක්සිහරණය කරගන්නවා. ඔක්සිහරණය ලබා ගන්න. මෙහා කවුරු හරි ධන ආයන ප්‍රභේදයක් දීලා කාගෙන් හරි ඉලෙක්ට්‍රෝන උදුර ගන්නවා නම් එතන ඔක්සිහරණය. ඒතර මෙහා ගිහිල්ලා මෙහාගෙන් ඉලෙක්ට්‍රෝන ගන්න එක ඔක්සිහරණය. යම් ප්‍රභේදයෙන් ඉලෙක්ට්‍රෝන අයින් වෙනවා. ඔක්සිහරණය. ඒතර මෙතන ඔක්සිහරණය මෙන්න තරණය. තරණය වෙනවා නම් මේ තහඩුව දිය වෙන අවස්ථාව. දැන් ඔන්න සිද්ධියක් වුණා. එතකොට හරි දැන් ඔය වැඩේ මෙතන සිද්ධ වෙනකොට අපිට දැන් විදුලියක් හැදුන්නේ නැහැ මේ වැඩේ වුණා විතරනේ. දැන් එතකොට ඔන්න බලන්න ඔයාලට දැන් ප්‍රතික්‍රියාවක් වුණා. තවත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. දැන් මේ වගේ ප්‍රතික්‍රියාවලට සාමාන්‍යයෙන් ඔය රසායන විද්‍යාවේ අර්ධ ප්‍රතික්‍රියා කියන මේ විදිහට යම් ප්‍රභේදයකින් ඉලෙක්ට්‍රෝන පිට වෙලා ධන ආයන හදවීමා ඒ අය ඉලෙක්ට්‍රෝන ලබාගෙන ආපහු මේ වගේ පරමාණු හදන මෙවැනි ප්‍රතික්‍රියා අර්ධ ප්‍රතික්‍රියා කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. අර්ධ ප්‍රතික්‍රියා. අපිට පුළුවන් ඕන මේ අර්ධ ප්‍රතික්‍රියා තුලිතව ලියන්න මේකෙ බින්ද ලිව්වට පස්සේ හරිද අපිට පුළුවන් මේ වම් පැත්ත ඊතලෙන් වම් පැත්තේ තියෙනවා එක පැත්තකට අරගෙන ඊතලෙන් දකුණු පැත්තේ තියෙනවා එක පැත්තකට අරගෙන ලියලා සමාන අයින් වන කපලා දාන්න පුළුවන්. එතකොට අපි දෙන තුලිත අර්ධ ප්‍රතික්‍රියාවක් තුලිත ආයන ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. ඒ වගේ අපිට දාන්න ඕනේ. මේක ඕනනම් ඒ විදිහට අපි ගත්තොත් එහෙම නේද? ඕකේ ඕනනම් අපිට ඒ වගේ අවස්ථා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මම දැන් මෙන්න මේ වම් පැත්ත එකට ඔන්න ඊතලෙන් මෙහාට මේ පැත්ත ටික එකට අර එක පැත්ත. එතකොට මොකද දන්නවද වෙන්නේ? මේ බාන මේ ඉලෙක්ට්‍රෝන දෙක මේක කැපෙනවා. කැපිලා අවසානයේ මෙතන ඉන්න සිං ධන H ධන දෙකක් ඊතලයක් මේ පැත්තේ තියෙනවා. එතකොට කවුද? සිං ධන දෙක නේද? සිං ධන දෙක. හරි ධන හයිඩ්‍රජන්. ඇත්තටම මේක නා තුලිතය. දැන් මේ බලන්න. දැන් අපිට ওই විදිහට ලියන්න පුළුවන්. හරි ඒ විදිහට ඔන්න අපිට වෙන් කරලා ලියන්න පුළුවන්. මෙම ඕකට කියන තුලිත ආයනික ප්‍රතික්‍රියාවක්. ඒතකොට ඔන්න බලන්න මේක තුලිත ආයනික. දැන් බලන්න ඇත්තටම උනේ මොකද්ද? සීන් ඔන්න බලන්න. සීන් කියන පරමාණු තිබුණා. ඒ වලින් සීන් ධන දෙකයි. මේ බලන්න. අන්න. අර ටික අපි වෙන් කරලා ලියුවාම සීන් ධන දෙකයි. ඔන්න වෙච්චි. ඒතර හයිඩ්‍රජන් ධන ආයන තිබුණා. ඒ හයිඩ්‍රජන් ධන ආයන තුන හයිඩ්‍රජන් පරමාණු වායුවන බව. වායුව. අන්න බලන්න මේක සාමාන්‍ය තියෙන තුලිත ආයනික ප්‍රතික්‍රියා. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් අර වෙච්ච දේ පළවෙනි ප්‍රතික්‍රියාව දෙවෙනි ප්‍රතික්‍රියාව කියලා ලියලා අර්ධ ප්‍රතික්‍රියා කියලා වට කියන යම් ප්‍රභේදයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රතික්‍රියා සාමාන්‍ය අපි කියන අර්ධ ප්‍රතික්‍රියා. අර්ධ ප්‍රතික්‍රියා දෙක අපිට පුළුවන් එකතු කරන්න. එකතු කරනකොට වම් පැත්තේ ඒවා වෙනම එකතු කරන්න දකුණු පැත්තේ ඒවා වෙනම එකට දාන්න. ඒතර වම් පැත්තේ ඒකට සමානව කැපිලා. දැන් බලන්න මෙතන සමාන වෙන ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන දෙකට මේ දෙක කැපෙනවා. ඒතර ඉතුරු වෙන එක අලිය අන්න තුලිත ආයනික ප්‍රතික්‍රියා. ඒතකොට හරියට අතන සීන් පරමාණු සීන් ධන දෙකයි. අමෙන්. හයිඩ්‍රජන් ධනයි හයිඩ්‍රජන් වායුව. අන්න සිද්ධාන්තය සිද්ධ වුණා. ඉතින් ඕක අපිට කියන්නත් පුළුවන් right. දැන් මෙතන විදුලියක් සිද්ධ වුණේ නෑනේ. විදුලි කතන්දරයක් මේකේ නෑනේ. හරි. දැන් ඕක ඔහොම සිද්ධ වුණාට පස්සේ දැන් ඔතන ළමයි ඇත්තටම විදුලි කතන්දරයක් මෙතන නැහැ. ඉලෙක්ට්‍රෝන පිට කරා තමයි මෙයා ඒ වතහඩුවේ රැඳුණා.
ඒ රැඳෙන තැනට හයිඩ්‍රජන් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ගත්ත අරගෙන මොකද කරන්නේ? ඒගොල්ලෝ හයිඩ්‍රජන් වායුව විදලා පිට වෙලා ගියා. එච්චරයි විදුලියක් කියන කතන්දරය යන්නේ. විදුලිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. දැන් මෙතන ගමන් කිරීමක් සිද්ධ වුණේ නැහැ. රයිට් බලමුද මෙහෙම. මට මේකේ රැඳෙන මේ ඉලෙක්ට්‍රෝන ටික මට බාහිර පරිපථයක් දිගේ ගත්තනම් කොහාට හරි වැඩේ ගොඩ. මොකද ඉලෙක්ට්‍රෝන ගලා යන එකක් විදුලියක්. එහෙනම් බාහිර පරිපථයක් දිගේ මේ ටික ගන්න බැයිද? ඔන්න දැන් වැඩක් ගහන්න යන්නේ. දැන් තමයි කෝෂය හදන්නේ. රයිට් මම මෙහෙම. ඔන්න බලන්න ඈ. ඔන්න විද්‍යුත් රසායනික කෝෂ වැඩේ අල්ලගෙන ඉන්නේ මම කියන්නේ. ඔන්න විද්‍යුත් රසායනික කෝෂයක් දැන් හදන්න යන්නේ. මම මෙන්න ගත්තා බීකරයක්. හරි තේරෙනව නේද? මම මේ පහසුකම් ඔයාලට මේ සුට්ටක් දාන්නකො මේ බෝඩ් එක පැහැදිලිද? හඬ ඇහෙනවද කියන අදහස පොඩ්ඩක් දාන්න බලන්න කොල්ලෝනේ. අපේ කොල්ලෝනේ ඉන්නේ දාන්නකො ගන්න. බෝඩ් එක පැහැදිලි නම් පැහැදිලි කියලා දාන්න. හඬ ඇහෙනවා නම් ඇහෙනවා කියලා දාන්න. අවුලක් නැත්නම් අවුලක් නැහැ කියලා දාන්න. මම ඉතින් ගෙදර මේ පොඩි අවම පහසුකම් ඇතුව කරන්නේ. 25 26 දුකද ඉන්නවනේ. මම තත්ත්වෙද අවුලක් නැහැ නේද? ෂේප් නේද? ඔව්. තව ඇඩ්මින් රයිට්. ඔව්. මොකද පුතේ අවුලක් නැද්ද? එනවම කරගෙන යන්නද? අවුලක් නැහැ. හරි. එන අවුලක් නැත්නම් අවුලක් නැහැ. රයිට්. එහෙනම් ඔන්න වැඩේ යනවා. හරි. එතකොට දැන් එහෙනම් පුතේ ඔන්න බලන්න. හරි. දැන් මේකට දානවා සල්ෆියුරික් අම්ලය. රයිට්. අන්න අර විදිහට සල්ෆියුරික් අම්ලය දැම්මා. දාලා දරුවනේ මම සිංක් තහඩුවකුයි කොපර් තහඩුවකුයි මෙහෙම දැම්මා. හරිද? සිංක් තහඩුවයි කොපර් තහඩුවයි දාලා වයර් එකක් දානවා මෙහෙම. ඕනනම් මේකට දාමුද පොඩි බල්බයක්? හරිද? බල්බයක් පත්තු කරන්න පුළුවන් වුණොත් දෙයියනේ කියලා විදුලියක් නේ මම දැම්ම බල්බයක සංකේත. හරිද? මේ තහඩු දෙක ටිකක් ඝනකම් දෙකක් දාන්න මේ පළල දෙකක් දාන්න වැඩි. හරි. දැන් මොකද්ද මේකේ තියෙන්නේ? මේකේ තියෙනවා සල්ෆියුරික් අම්ලය. H2SO4 තනුක. හරිද? වෙන දෙයක් නෑ. තනුක කියන්නේ ජලයක්. එහෙනම් ජලයන් ඒවා තියෙනවා නම් දැන් වෙන්නේ පුතේ මොකද්ද මේක වෙන්න පොලේ බල්බේ දැල්වෙනවා පොඩිවට බල්බේ දැල්වෙන අපේ එහෙම නැත්නම් මිලිමීටරයක් ගන්න ඇමීටරයක් කටුව ගමන් කරනවා දැමීටරයක් වෙන්න පුළුවන් නමුත් බල්බයක් දැම්මොත් බල්බේ දැල්වන්න පුළුවන් එක සැරයක් ඕක ආවා බල්බේ දැල්වන්න බෑ කියලා පොඩි තාරකයකට ආව ඒක බොරුවක් බල්බේ දැල්වන්න පුළුවන් තහඩු දෙක සාමාන්‍යයෙන් අඟල් දෙකක් විතර පළල හොඳ තහඩු දෙකක් මේකට දාපුවම ටක් ගාලා බල්බේ දැල්වෙන එක මරුයි ඉතින් බල්බේ දැල්වෙනවා විදුලියක් හැදෙනවා බල්බේ දැල්වෙනවා කියන්නේ විදුලියක් හැදෙනවා. මොකද්ද පාවිච්චි කරන්නේ? මේ සල්ෆියුරික් අම්ලයේ බීකරයක් ගත්තා. හරිද? දැන් මෙයා කවුද? මෙයා කොපර් තහඩුව. මෙයා සිංක්. සිංක් තහඩුවකුයි කො ඉස්සල්ලගේ අපි කොපර් තහඩුවක් පාවිච්චි කරේ නෑ. අපිට විදුලියක් ගන්න බැරි වුණා. දැන් සිංක් තහඩුව සමග කොපර් තහඩුවක් අරගෙන තමයි කාබන් කුරක් වුණත් ප්‍රශ්නයක් නෑ. අපි මෙන්න මේ මොහයර එකක් ගෙවුවා. සම්බන්ධව බල්බෙකුත් එක්ක. මෙන්න පොලේ බල්බේ දැල්වෙනවා. බල්බේ දැල්වෙනවා නම් තරකයක් ගේන විදුලියක් තියෙනවනේ. බල්බේ දැල්වෙනවා නම් විදුලියක් නිෂ්පාදනය වෙනවා. ආයෙ බලන්න දෙයක් නැහැ. බල්බයක් දැල්වෙනවා නම් විදුලිය නිෂ්පාදනය වෙනවා. හරිද? රයිට්. එතකොට විදුලිය තියෙනවා. දැන් කොහොමද වෙන්නේ? මොකද්ද විදුලියක් හැදෙන්නේ කොහොමද? ඒ කියන්නේ කොහොමද මේක විදුලියක් ගියේ? දැන් වෙන අපි දන්න බැටරියක් නෙවෙයි. නිකන් සල්ෆියුරික් අම්ල තනුකම්ම දෙයක් මේ අම්ලයකට මේ පටි දෙකක් දාලා තියෙන්නේ. රයිට්. වෙන දෙමින්. අර විදියටම පුතේ සිංක් තහඩුව දිය වෙලා මෙන්න කතන්දරේ සිංක් තහඩුව දිය වෙලා සිංක් ධන දෙක අයන ඉලෙක්ට්‍රෝන නිදහස් කරමින් ගමන් කරනවා මෙන්න පළවෙනි අර්ධ ප්‍රතික්‍රියාව ද්‍රාවණයට සිංක් ධන දෙක අයන සිංක් ධන දෙක යනවා ඉලෙක්ට්‍රෝන රැඳෙනවා රැඳෙන්නේ නැහැ දැන් රැඳෙන්න උවමනාවක් නැහැ මෙයාට පාරක් තියෙනවා යන්න මේක පට ගාලා සිද්ධ වෙනවා එතකොට මොකද මේ හැදෙන ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි වෙනවා මේ තහඩුව. තහඩුවේ පීඩනය වැඩි වෙනකොට ඒගොල්ලෝ බලනවා යන්න දැනක් නැද්ද? අපේ පාරක් වෙනවා යන්න ඉලෙක්ට්‍රෝන කැමති නැහැ තද වෙලා එකට ඉන්න මොකද ඉලෙක්ට්‍රෝන රින විකර්ෂණ. රින විකර්ෂණ. ටට්ටක් ගාලා මේගොල්ලෝ යනවා පාරක් කියනවා මෙන්න යනවා ඉලෙක්ට්‍රෝන මෙන්න යනවා දැන් පාරක් වෙන මෙන්න ඉලෙක්ට්‍රෝන ගමන. අන්න ඒක. කොහොමද මෙන්න වේගෙන් එනවා තඹ. right. දැන්
දැන් විදුලියක්. ඇයි ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවක් විදුලිය. දැන් මේ තහඩුවේ නිෂ්පාදනය වන සිං ධනායන හැදිලා මේ ද්‍රාවණයට මෙහා එකතු වෙනවා. ඒක අපි සාමාන්‍ය අර වීමකට සොලිඩ් එකක් ඒක ජලයට යන නිසාම ලියනවා. ඒ ලිවෙන මේ ලොකු වෙනවා නෑ. මෙන්න ආර්ධ ප්‍රතික්‍රියා නම් මේක ඔක්සිකරණයක්. ඔක්සිකරණයක් මෙහා දිය වෙනවා. ඔක්සිකරණයේ ඇනෝඩය. ඒතර මෙහා දිය වෙනවා. අන්න දැන් මෙහිම එනවා. සිං පටිය දිය වෙනවා. දිය වෙනකොට ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. නිදහස් කරන ඉලෙක්ට්‍රෝන තහඩුවේ ගබඩා වෙනවා. ගබඩා වෙන්නේ නැහැ පාරක් තියෙන නිසා දැන් ගමන් කරනවා. වේගෙන් යනවා. යන තාක්කල් බල්බේ. හැබැයි දැන් එතකොට මේකට ඉලෙක්ට්‍රෝන එනවනේ. එන ඉලෙක්ට්‍රෝන එළ මේ ගබඩා වුණොත් කැඩේ අරහෙන් එන්නද. මෙන්න ද්‍රාවණයේ සම හයිඩ්‍රජන් ධනායන. අපි දන්නවනේ සල්ෆියුරික් අම්ල කැඩිලා හැදුණානේ හයිඩ්‍රජන් ධනායන SO4 වෙන දෙකායන හැදුණානේ. හරිද? අන්න ඒ කට්ටිය දැන් එනවා ද්‍රාවණයේ හයිඩ්‍රජන් ධනායන මොකටද ලක්ෂ ගණන් කියන ටක් ගාලා නේ. එයි එන්නේ. දැන් හයිඩ්‍රජන් අර ඉස්සෙල්ලා මොකද උනේ? ඉස්සෙල්ලා කතාවේ හයිඩ්‍රජන් ධනායන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ගියේ අර ඉස්සෙල්ලා තිබ්බ තහඩුව මත. හැබැයි දැන් එනවා කොපර් තහඩුව. කොපර් තහඩුවට ආවා ඉලෙක්ට්‍රෝන අල්ලගත්තා. අර විදිහ හයිඩ්‍රජන් ධන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අල්ලගත්තා. මේ බලන්න. අර විදිහට සිද්ධ වුණා. හයිඩ්‍රජන් වායුව හැදුණා. පිටර වෙනවා මෙන්න දෙයින් අරගෙන තියෙනවා. right මෙතනින් මෙන්න හයිඩ්‍රජන් වායුව පිටනවා වුණා. දැන් කොපර් තහඩුව අතරින් පිට වෙනවා. දැන් කොපර් තහඩුව අසලින් තමයි පිට වෙන්නේ. දැන් ළමයි මේ බලන්න වෙන අපි විදුලි කෝෂයක් හැදුවා. මේකට තමයි කියන්නේ සරල කෝෂය වෝල්ටා නිෂ්පාදනය කරන සරල කෝෂය. බොහොම සරලයි. මේක තමයි ඇත්තම අපේ විද්‍යාවෙන් සරල 7 පන්තියෙන් උගන්වනවා 8 9 පන්තියේදී උගන්වනවා. මේක සම්ප්‍රමාණයක් කරලා පෙන්නනවා මේක ලෝකයේ ඉස්සලම නිෂ්පාදනය වෙච්ච කෝෂයක්. එතකොට මේ කෝෂය දියුණු නැති වුණාට මේක විද්‍යාවේ මහා පෙරලිය. මොකක්ද රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවකින් විදුලියක් නිපදවන. බල්බෙකුත් දැල්ලුවේ. බල්බයක් දැල්වන්න පුළුවන්. සාමාන්‍ය පොඩි තහඩු දැන් මොන්නම් බල්බ දැල්වන්න බෑ ඉලෙක්ට්‍රෝන මදි. දැන් එතකොට මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක අපි එකතු කරලා තුනිකායන ප්‍රතික්‍රියා ලියන්න. සීන් මම මේ පැත්තම දෙන්න. දාන දෙකක් හයිඩ්‍රජන් දාන දෙකක් ඉලෙක්ට්‍රෝන ඊතලයක් අර පැත්ත එනවා. සීන් දාන දෙක හරිද? දාන දෙකක් ඉලෙක්ට්‍රෝන දාන මේ පැත්ත පේනවද නැත්නම් පාර දෙන්සම මෙතන පේනවද හයිද? චුට්ටක් එහාට ගන්නේ අර ඊතල මේ එළිය වැඩි හරි. දැන් මෙයාට මෙයා කැපුණා. හරි කැපුණා. එහෙනම් සීන් දාන දෙකක් හයිඩ්‍රජන් දාන ඊතලයක් හයිඩ්‍රජන් මෙන්න සීන් දාන දෙක දාන හයිඩ්‍රජන් right. ඉතින් පුදුයි. يعني මේකේ වෙච්ච දේ ඔතන තියෙන අරකම තමයි. හැබැයි ඒ පළවෙනියට කියපු දෙයට වඩා පොඩි වෙනසක් තියෙනවා. අපි දැන් සිං තහඩුවේ රැඳෙන ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයට දී ගන්න ඔක්සිකරණය. ඔක්සිකරණය කාරණය ඔක්සිකරණය වෙනවා නම් ඇනෝඩ්. ඇයි ඔක්සිකරණය මේ මේ කියන්නේ පරමාණු ගැලවිලා යන කරණය ඇනෝඩ්. ඇනෝඩ් එනම් මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි. ඉලෙක්ට්‍රෝන ඍණාග්‍රය මෙයා. ඍණාග්‍රය ඔන්න විද්‍යුත් රසායනික කෝෂයක දිය වෙන තහඩුව ඔක්සිකරණය ඇනෝඩය ඍණාග්‍රය. සිංක් තහඩුව තමයි මෙතන දැන් ඔක්සිකරණය ඇනෝඩය ඍණාග්‍රය. ඉලෙක්ට්‍රෝන එනවා. ඉලෙක්ට්‍රෝන ආවට පස්සේ මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන එනවා හයිඩ්‍රජන් ධනායන ගන්න. අන්න ඔක්සි මෙතන දැන් වෙනවා මොකද්ද මෙතන කපන්නේ? ඔක්සිහරණය. ඔක්සිහරණය. ඉලෙක්ට්‍රෝන හරණය නයි හරණය. ඔක්සිහරණය වෙනවා එහෙනම් කැතෝඩ්. මෙයා කැතෝඩ්. එතකොට මේකට කියනවා එහෙනම් ධනාග්‍රය. ධනාග්‍රය. හරිද? ඔන්න සිද්ධිය පොඩ්ඩක් බලන්න. දැන් ඔයාලට මම ඔන්න ටියුට් එකක් තේවන. ඒතර ඔන්න ඒකෙදි සාමාන්‍යයෙන් මේ විද්‍යුත් රසායනික කෝෂයක වලින් ඉලෙක්ට්‍රෝඩ කියනවා. ඉලෙක්ට්‍රෝඩ කියන්නේ මේ පද්ධතියේ හැදෙන ඉලෙක්ට්‍රෝන පිටතට ගන්න හා ඒවා ද්‍රාවණයට දෙන්න තියෙන තහඩු වල. නැත්තම් කාබන් පූර්වාගම ඉලෙක්ට්‍රෝඩ. හරිද? මේකේ ප්‍රශ්නයක් මම නිකන් අහනවා. right. එතකොට ඊට පස්සේ ඔන්න බලන්න. දැන් මේක නිකන් මම මෙහෙම ඇහුවොත්
තඹහා සින්කේද රයිට්. එතකොට අර්ධ ප්‍රතික්‍රියා හරිනේ. ඔක්සිකරණය කියන්නේ ඔන්න නිකන් දැනගන්න. ඔක්සිකරණය. දැන් මේ මම නෝට් එකක් ගන්න යනවා. ඔක්සිකරණ යම් ප්‍රභේදයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණය අර්ධ ප්‍රතික්‍රියාවක් දක්වන්න පුළුවන්. ඔක්සිහරණය කියන්නේ යම් ප්‍රභේදයෙන් අයන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒක ඔක්සිහරණය. එතකොට කැතෝඩ ඇනෝඩ හඳුනා ගන්න ඕනේ මෙයාගේ. එතකොට කැතෝඩේ කියලා කියන්නේ මෙයාට මම දැන් යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිහරණයක් වෙනවා. හරණයක් වෙනවා නම් කැතෝඩේ. හරණයක් වෙනවා නම් කැතෝඩේ. හරණයක් වෙනවා නම් කැතෝඩේ. හරණයක් වෙනවා නම් කැතෝඩේ. ඔන්න මතක තියාගන්න. එතකොට අනිවාර්යෙන් පොක තහඩුව තමයි උතන කැතෝඩේ ආ ධනාග්‍රේ වෙනවා. කැතෝඩේ එතන ඉලෙක්ට්‍රෝන ඇදිලා එන නිසා ධනාග්‍රේ වෙනවා. ඊට පස්සේ එතකොට ඇනෝඩේ වෙන්නේ අනිත් එක. එතකොට ඇනෝඩේ කියලා කියන්නේ යන්න බලන්න. ඇනෝඩේ වෙන්නේ මෙතනදී කවුද? මෙන්නදී පරමාණු ගැලවිලා ද්‍රාවණයට එකතු වෙන එක්කෙනා. හරිද? එයා තමයි ඇනෝඩේ වෙන්නේ. ඇනෝඩේ වුණොත් අනිවාර්යෙන් ඒකෙදි අන්න මතක තියාගන්න ඔක්සිකරණයක් වෙනවා. ඒක කැතෝඩේ ඇනෝඩේ. එතකොට ඇනෝඩේ අසල ඔක්සිකරණයක් වෙනවා. කැතෝඩේ අසල ඔක්සිහරණයක් වෙනවා. ඇනෝඩේ ඍණාග්‍රය වෙනවා. මේ බලන්න ඇනෝඩේ ඍණාග්‍රය. මේ වචන ටික ඉතා වැදගත් වෙනවා. මේ වචන ටික ඉතා වැදගත් වෙන අපේ වාරට කොහොමද ඇනෝඩේ විසඳගන්නේ? තහඩු දෙකක් දුන්නාම කවුද ඇනෝඩය කවුද කැතෝඩේ කියලා කොහොමද විසඳගන්නේ දන්නවද මෙන්න මේ. සක්‍රතා ශ්‍රේණියේ ඉහළ එක ඇනෝඩය සක්‍රතා ශ්‍රේණියේ පහළ එක කැතෝඩය. බලන්න මේ තහඩු දෙක දිහා සින් සක්‍රතාවයෙන් ඉහළයි. අර සක්‍රතා ශ්‍රේණිය ධානන කොටිසෝමයි කෙල්ල මේක කියලා මොනවක් හරි ධානන යනවනේ. ඊපුවම බලන්න සින් කියන්නේ උඩින්. කොපයිනේ හරි. අනිවාර්යෙන් විද්‍යුත් රසායනික කෝෂයකදී යෙදිය යුත්තේ සක්‍රතාවයෙන් වැඩි ලෝහයක් සහ අඩු ලෝහයක්. ළමයි. හරි. එහෙම කියලා මේ යොදන්න පුළුවන් සක්‍රතාවයෙන් වැඩි විද්‍යුත් රසායනික කෝෂ වලට අර උඩමින් නෙමෙයි. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් බෑ පිපිරෙනවා. ඒවා යොදන්නේ නැහැ මේ තහඩුව වශයෙන්. හරි පිපිරෙනවා. අම්ල වලට ඒවා දාන්නේ පිපිරෙනවා. කෙලින්ම බඳුන පිපිරලා අපිත් පිපිරෙනවා. ඒතර ඒවා දාන්න බෑ. දැන් විද්‍යුත් රසායනික කෝෂයක එක තහඩුවක් අනිවාර්යෙන් සක්‍රතාවයෙන් ඉහළ එකක් අනිත් එක පහළ. දැන් මේ දෙන්න සුදුසුයි. ඉහළ පහළ. ඉහළ එකක් ගියේ සක්‍රතා ශ්‍රේණියේ ඇනෝඩේ වුණොත් බලන්න ඕක තමයි ළමයින්ට ගිලිහිලා ගිහින්. ඕවා හොයාගන්න. සක්‍රතා ශ්‍රේණියේ ඉහළ එක ඔක්සිකරණය වෙනවා. ඌ ඇනෝඩේ වෙනවා ඍණාග්‍රේ. සක්‍රතා ශ්‍රේණියේ පහළ එක ඔක්සිහරණය වෙනවා කැතෝඩේ වෙනවා ධනාග්‍රේ. ඔන්න සිදු වෙනවා. හරි? right. එතකොට තේරුණාද ළමයි වැඩේ? තේරුණාද කියලා පොඩ්ඩක් නිකන් දාන්න බලන්න වැඩේ උතන. පොඩි සටහනක් දාන්න බලන්න නිකන් පොඩ්ඩක් මොකද්ද වෙන්නේ තේරුණාද? ළමයි අනිවාර්යෙන් මතක තියාගන්න සක්‍රතා ශ්‍රේණිය ඉහළ එක ඔක්සිකරණය වෙනවා. ඌ තමයි දිය වෙන්නේ, ඌ තමයි ධනායන හදන්නේ, ඌ තමයි ඇනෝඩේ වෙන්නේ, ඌ තමයි ඍණාග්‍රේ. ඕකගේ තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන තමයි අර පැත්තට එන්නේ. මොකද්ද? ඔක්සිහරණය වෙන්නේ. එතකොට කැතෝඩය ඌ සක්‍රතා ශ්‍රේණියෙන් පහළ එක ධනාග්‍රේ වෙනවා. ඒ පැත්තට ඉලෙක්ට්‍රෝන වේගෙන් එන්න පටන් ගන්නවා. ඒ ඉලෙක්ට්‍රෝන ගත්තේ නැත්නම් වැඩේ දෙල් වෙනවා. එහෙම වුණොත් උතන පිරීලා ওই කතාව නතර වෙනවා. නමුත් හයිඩ්‍රජන් වේගෙන් ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒ නිසා අන්න හයිඩ්‍රජන් වායු බූල හැදිලා දැන් පිට වෙලා යනවා. අවසානයේ පද්ධතියේ සින්ක් ධන ආයන සින්ක් කියන පරමාණු සින්ක් ධන දෙක ආයන වෙනවා. හයිඩ්‍රජන් කියන ඒවා හයිඩ්‍රජන් ධන දෙක ආයන හයිඩ්‍රජන්. තේරුණාද පොඩ්ඩක් බලන්න කියන්න බලන්න. ළමයි තේරුණාද? ඔක්සිකරණය කියන්නේ දිය වෙනවා එතනදී. ඒක ඉලෙක්ට්‍රෝන අයින් වෙලා ධන ආයන හදන එකට. ඔක්සිහරණය කියන්නේ ධන ආයන ගිහිල්ලා කාගෙන් හරි ප්‍රභේදයෙන් ඉලෙක්ට්‍රෝන අරගෙන ඒ පරමාණු හැදෙන එක හරණය වෙන තැන කැතෝඩේ තමයි ධනාග්‍රේ වෙන්නේ. right. අවුලක් නැහැ නේද? වැටුණානේ වැඩේ. right. දැන් එතකොට ඔය අපි කරේ පුතේ සින් සහ කොපර් දාපු සරල කෝෂ. ඕකම තමයි ඊට පස්සේ. දැන් අපි වෙනස් කරමුද පොඩ්ඩක්. අපි මේක අයින් කරමු. මේක අයින් වෙන කෝෂයක් හදමු. මෙන්න හදන්න තියෙන ඔයාලට ඊට පස්සේ තියෙන මොකක්ද නේද? එලප කියවන්නම් බලන්න කියලා කොහොමද තියාගන්න. ඔයාලට කියනවා මෙහෙම එකක්. මොකක්ද දන්නවද? ඔයාලට කියනවා කෝෂයක් හදන්නලු බීකරයක් අරගෙන තරඟ සල්ෆියුරික් අම්ලය දාලා H2SO4 දාලා එතකොට මේක දාපු කෙනකින් මේකේ හයිඩ්‍රජන් ධනායන සල්ෆේට් වල තියෙනවනේ නේද? ඒවා තියෙනවා. ඔයාලට කියන්නේ මේකට දාන්නලු කවුද උන් දැන් තහඩු එකක් දාන්න බලන්න.
මේ තාඩු දෙකක් දාන්න උදාහරණ බල්බ් එකක් දාන්න ප්‍රශ්නයක් නැහැ බල්බ් එකක් දාලා උදාහරණ මෙයා කවුද කරනවා එක්කෙනෙක් දාන්නලු මේ පෙරස් අනිත් එක්කෙනා දාන්නලු කවුද ආපෝ දැන් මොහොම පුළුවන් හදන්න එහෙම එහෙනම් මේකේ දැන් දැන් කවුද සරල කෝෂයක් හැදෙනවද ඔව් හැදෙනවා මූලික સિદ્ધාන්ත හරිද හරි ඇයි අම්ලයක් තියෙනවා සක්‍රියතාවයේ වෙනස් තහඩු දෙකක් තියෙනවා. මෙතනදී පෙරස් තහඩුව සක්‍රියතාවයෙන් වැඩි ආපහු සක්‍රියතාවයෙන් අඩුයි. එහෙනම් නැවතත් මුතමා ගියේ. මෙයා යනවා පෙරස් කියන එකේනා අන්න දිය වෙනවා ඔක්සිකරණය වෙනවා. පෙරස් ධන දෙක ආයන හදනවා. ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන මේක රැඳෙනවා. ඒ රැඳෙන ඉලෙක්ට්‍රෝන වේගයෙන් මේක දිගේ භාගයේ දිගේ යනවා. මේ තහඩුවට එනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන. ඔන්න. ඊට පෙරස් ධන දෙක තමයි වෙන්නේ. දැන් පෙරස් යකඩ තමයි දිය වෙන්නේ. ඔන්න යකඩ දිය වීමක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ ඉන්න හයිඩ්‍රජන් ධන ආයන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ගිහිල්ලා හයිඩ්‍රජන් ධන ආයන දෙකක් අල්ලගත්තා. ඉලෙක්ට්‍රෝන අල්ලගෙන මෙන්න හයිඩ්‍රජන් වායුවල පිටනවා. ඔච්චරයි. කතාව. දැන් යමු අර කතන්දරට. ඔක්සිකරණය. ඔක්සිකයන් කරණය. එහෙනම් එනෝඩේ ඇනෝඩේ ඍණාත්මකය ඉලෙක්ට්‍රෝන වැඩි එහෙනම් මෙතන මෙහෙන් ඉලෙක්ට්‍රෝන මූ ගන්නවා ඉලෙක්ට්‍රෝන එහෙනම් ඔක්සිකරණය හරිද ඔන්න ඊට පස්සේ එහෙනම් කවුද වෙන්නේ කැතෝඩය එහෙනම් ධනාත්මක ඉලෙක්ට්‍රෝන එනවනේ ඔච්චරයි ඔයාට කියයි පෙරස්තාඩ මේ ඔක්සිකරණාර්ධ ප්‍රතික්‍රියා ඔක්සිහරණාර්ධ ප්‍රතික්‍රියා ආපහු කියලා බලන්න එතකොට මූට මූ කැපෙයි හරිද? එතකොට මේ දෙන්නම පෙරස් හිටියා. ඊළඟ මේක හයිඩ්‍රජන් ධන දෙකක් හිටියා. ඊළඟ මොකද වෙන්නේ? ඊට පස්සේ මෙතන පෙරස් ධන දෙක වුණා. ඊට පස්සේ හයිඩ්‍රජන් ඔන්න ඔච්චර. ඕනනම් අර මේකට අර සල්ෆේට් ආයන එකතු කරලා ආපහු සල්ෆියුරික් අම්ල එකක් දාන්න පුළුවන්. සල්ෆේට් ආයන එකතු කරලා අර වෙන කතන්දරයකුත් දාන්න පුළුවන්. ඔච්චරයි වෙන්නේ. දැන් බලන්නකො සිද්ධිය. හරිද? දැන් සිද්ධිය බලන්න. දැන් එතකොට පුතේ අපි දැන් මම ඔයාලට කියවනේ කොටස් 4කට මේක බෙදා ගන්න පුළුවන් අපිට. මොකද්ද? විද්‍යුත් රසායනේ කොටස් 4කට බෙදා ගන්න. පෝෂක තන්ත්‍ර. ඉතින් මේක ඔයාලට 10ක් ඉගෙනුවොත් ඔච්චරයි. මේ රසායනික කෝෂය. මොකද්ද රසායනික? දැන් කියන්නේ රසායනික කෝෂයක් හදන විදිය. සක්‍රියතාවයෙන් වෙනස් ලෝහ දෙකක් අම්ලයකට දාන්න. සක්‍රියතාවයෙන් වැඩි එක ඔක්සිකරණය වෙනවා දිය වෙනවා. ඌ ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන තහඩුවේ ගන්නේ වේගෙන් අනිත් එකට. ඒනකොට අල්ලගන්නවා නැති. බල්බයක් ගහනවා මොකක් හරි ගහනවා ඉතින් කියලා ගන්නවා ඉලෙක්ට්‍රෝන. එතකොට එන ඉලෙක්ට්‍රෝන අර මේකට එන ඉලෙක්ට්‍රෝන අන්න ද්‍රාවණයේ තියෙන ධන ආයන ගිහිල්ලා අල්ල ගන්නවා. අල්ලගෙන මොකද වෙන්නේ? අන්න ඒ කට්ටිය හයිඩ්‍රජන් තමයි එන්නේ ඉතින් අල්ලගන්න වෙන ධන ආයන. ඒ කට්ටිය එකක් ගාලා අල්ලගත්තා. අල්ලගෙන හයිඩ්‍රජන් වායු මුලද පිටලා. මෙතන වායු පිට. මම යනවා. ඔන්න පිට. ඉතින් අපි දැන් කිව්වා විද්‍යුත් රසායනික කෝෂයක සක්‍රියතාවයෙන් වැඩි එකක් දිය වෙන ඔක්සිකරණය ඇනෝඩය විනාශ. එයාගේ ඉලෙක්ට්‍රෝන වෙනවා. එහෙනම් අර ඉලෙක්ට්‍රෝන ඇදිලා එන එක නා ඔක්සි එතන ආර්ටස් එතනින් අයින් වෙනවා. යම් ප්‍රභේදයෙන් අයින් වෙනවා. ඔක්සිහරණය කැතෝඩය ඒ වගේම එහෙනම් කැතෝඩය නම් විනාශ වෙනවා. ඉතින් මේ අපිට පුතේ තහඩු වර්ග දෙක බලන්න එකම වර්ගයේ තහඩු දාලා හරියන්නේ නැහැ. විද්‍යුත් රසායනික කෝෂයක නම් සක්‍රියතාවය වෙනස් තහඩු වර්ග දෙකක් දාලා හරි මේ වැඩේ පටන් ගන්න. එතකොට එනම් ඔන්න යකඩ හා කොප ඉලෙක්ට්‍රෝඩ ලෙස යොදාගෙන රසායනික කෝෂයක් හැදුවොත් සක්‍රියතාව ශ්‍රේණිය වැඩි පෙරස් ඔක්සිකරණය වෙනවා. ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන අර ඔක්සිකරණය වෙන ඇනෝඩේ ඉඳලා හෙවත් යකඩ තහඩුවේ ඉඳලා කොප තහඩුවට ඇදිලා එනවා. ඒක තමයි වෙන්නේ. පළවෙනි අර්ධ ප්‍රතික්‍රියාව එතන දෙවෙනි අර්ධ ප්‍රතික්‍රියාව දෙක එකතු කරලා තුලිත අර්ධ ප්‍රතික්‍රියාව ලියා ගන්න පුළුවන්. right දැන් මෙතන දිය උනේ පෙරස්නේ මෙතන දිය උනේ පෙරස්නේ පුතේ මෙයානේ දිය උන්නේ නැත්තරයි මේන් හදනවා තව ඔන්න ඊළඟ මොකද්ද කරන්නේ හරි කෝෂයක් හදනවා මෙන්න ඊළඟ ඔයාලට මම සිලබස් එකට අදාළම එක ටික විතරයි දෙන්නේ තව එක්ක කෝෂය තියෙනවා තව ඔන්න තාක් දෙයක් ගන්න ඉවරයි කෝෂ කතන්දර ඉවරයි right මෙන්න ගත්තා ඔයාලට කියන මේකට දාන්න සම්ස්කල්පේ අර විදිහට matrix of 4 තන්ත්‍ර මේ දැම්ම
දාන්න පුතේ මෙතෙන්ද මොන සාඩුවක් ගන්නවද? මෙතෙන්ද දාන්න sin. ඔව් ඒකට දාන්න කියන්නේ මොකද්ද? sin සාඩුවක්. sin. මෙතෙන්ද දාන්න පෙර. අර ඉස්සලා දියරෙස් තියෙනවා. දැන් ඉස්සලා එකේ මූ දිය වුණානේ. ඉස්සලා කතාවේ පෙර දිය වුණා. හැබැයි දැන් කවුද දිය වෙන්නේ බලන්න. දැන් මේ සක්‍රියතාවයට අනුව දැන් මෙයා වැඩි. සක්‍රියතාවය. දැන් මූ ඉතුරු වෙනවා මූ දිය. ඉස්සලා මූ දිය වුණා නම් දැන් මේ වෙලාවේ මෙයා දිය වෙන්නේ නැහැ. දැන් අර කිව්වා මම මෙන්න සීන් දාන දෙන්න මෙයා සක්‍රියතාවයෙන් තුන. මොකද්ද? සීන් දාන දෙක ආයෙත් දෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරයි මේක. ඉතින් ඕකම කතන්දරේ. ඒ හැදෙන ඉලෙක්ට්‍රෝන ඉතින් තුක් ගාලා යනවා මේකද? ගිහිල්ලා මේක දිගේ මේකට. ඔන්න ඉලෙක්ට්‍රෝන. මට ඉතින් මේක ලක්ෂයක් වුණත් පෙන්වන්න පුළුවන්. එහෙනම් ඔක්සිකරණය වෙනවා. එහෙනම් මෙයා ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය නම් ඇනෝඩය වෙනවා. ඇනෝඩය නම් ඍණාත්මක. මේකේ තියෙන හයිඩ්‍රජන් ධන අයන යනවා. ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ගන්නවා. මේ ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඉතින් ගත්තාම අපි දන්නවනේ ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් ධන දෙකක්. ඉලෙක්ට්‍රෝන දෙකක් අල්ලගෙන මෙන්න හයිඩ්‍රජන් වාගේ හදනවා තමයි සිද්ධිය. මොකද්ද දැන් වෙනසක් නැහැ. ඉතින් අර විදිහට කපලා දාන අර්ධ ප්‍රතික්‍රියා ලියන්නේ. ඔය කතාවම ඉතින් විදුලිය එනවා. ඉලෙක්ට්‍රෝන එනවා. ඔයාලට එතකොට තියෙන්නේ විද්‍යුත් රසායනික කෝෂයක ඔච්චර. විද්‍යුත් ඔය පාඩම 12 වෙනි පාඩමේ විද්‍යුත් රසායනික කෝෂ ටික මොනවද දැනගන්න පහළු දෙකක් දාන අම්ලයකට සක්‍රියතාවයෙන් වැඩි එක ඔක්සිකරණය යන දිය වෙනවා ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා ඒවා බාහිර පරිපථයක් දිගේ ගත්තොත් විදුලිය ගන්න බැරි වුණොත් විදුලියක් වෙන්නේ නැහැ එතන හයිඩ්‍රජන් ගිහලා එහෙම මෙයා දැම්මේ නැත්තම් මොකද වෙන්නේ මෙයා දැම්මේ නැත්තම් මේ හයිඩ්‍රජන් මේ කාලකට ගිහලා ඉලෙක්ට්‍රෝන ගන්න විදුලියක් වෙන්නේ මේ බාහිර පරිපථයක් නිදු නිසා තමයි පල්ලෙහා අර පැත්තට එන්නේ රයිට් ගැට්ටු තියනවද ඔන්න ඔච්චරයි විදුලිය රසායනික කෝෂ ගැට්ටු තියනවද මොනවාද ප්‍රශ්න? රයිට් තියෙනවා නම් අහන්න. විද්‍යුත් රසායනික කෝෂ ඔච්චරයි. ඔයාලා තියෙන්නේ ඔච්චරයි. ඒතර ඉලෙක්ට්‍රෝන ගලන්නේ හැම වෙලේම පුතේ මේ ඍණයෙන් ධනට. හැබැයි සම්මත ධාරා අපි ලකුණු කරන්නේ ධනින්. සමහරවිට සම්මත ධාරාවලු මේ පැත්තෙන් අර පැත්තට විදුලිය යනවා. කියන්නේ. ඒ කියන්නේ අර ධනාග්‍රයෙන් ඍණාග්‍රයට විදුලිය යනවා. දැන් ඇත්තටම එන්නේ ඍණයෙන් ධන නැත්te කතාවේ. ඉලෙක්ට්‍රෝන තියෙන ඍණ ළඟ. එන්නේ ධනට. නමුත් අපි සම්මත ධාරාව ලකුණු කරන්නේ කොහොමද? සම්බන්ධතාවය කරන්නේ ධනෙ. දැන් අපි දැන් මේක වැඩි දියුණු කරලානේ පුතේ කඩේ තියෙන බැටරිය හැදුවේ. මේක තමයි දැන් මේ සරල කෝෂ දුර්වලතාවය මොනවද? ද්‍රවයක් අඩංගු වන බැවින් එහා මෙහා ගෙනියන්න. ඔන්න එක දුර්වලතාවයක්. මෙයාගේ හැදෙන විදුලිය අඩුයි. ඒ කියන්නේ චූටි විදුලියක් හැදෙන්නේ. ඒක ප්‍රයෝජනෙට ගන්න අමාරුයි. එක දිගට මේක පාවිච්චි කරන්න බෑ මොකද මෙහෙන් ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මෙහෙ රැඳුනොත් එහෙම මේ වැඩේ නතර වෙනවා. හයිඩ්‍රජන් දුමුරු රැඳෙනවා. මේක වටේ. ඒ රැඳුනට පස්සේ මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. මෙහෙන් ගිහින් ධන ආයනට ගන්න. ඒතර ඉලෙක්ට්‍රෝන රැඳෙනවා. දෙපැත්තේ ඉලෙක්ට්‍රෝන පීඩන සමාන විදුලිය යන්නේ. ඒ වගේ මහ දුර්වලතා. මේක මගහැරෙන්න හදනවා වියලි කෝෂ. මෙයාගේ ප්‍රතිපලය තමයි ඔයාලා කඩෙන් ගන්න වියලි කෝෂ. හරි මෙන්න මෙයා. මේකේ තියෙනවා මැද කාබන් කූර. ඒ කාබන් කූර තමයි මෙයා. මේකේ වටේ තියෙනවා සීන් පොකුවක් ගලවලා බලන්න. එයා තමයි මෙයා. මේකේ ද්‍රාවණයේ ද්‍රවයක් වෙනකොට මේකේ දාන පල්පයක්. කළු පාට කුඩු මැංගනීස් ඩයොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් කුඩු. එයා මේ. මෙයා තමයි. කඩෙන් ඔයාලා ගිහින් ගන්න පොඩි බැටරි කෑල්ල කියලා මෙයා. එතකොට ඒවා ඔයාලා බලයි. ඒකට පිස්සුත් දන්නේ නැහැ. එයා ඉන්නවා මේ වයින් ඉන්නවා. වටේට සිත්තහඩුව. ඌදිය වෙනවා. මේ වටේට ඍණ සිත්තහඩුව. මෙහෙත් එක්ක වටේට බලන්න ගලවලා. මේකේ ධනාය ඒ කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන එන්නේ මේ ධනාග්‍රය මේ කාබන් කූර. මේ තඹ පෙරස්සලින් වුණාම කාබන් කූර. හයිඩ්‍රජන් හැදෙනවද? ඔව්. හයිඩ්‍රජන් හැදෙනවා. මේක වටේ මෙතන හැදෙන්නේ හයිඩ්‍රජන්. මේක හැදෙනවා හයිඩ්‍රජන්. ඒවා ගන්නෙ කවුද? මේ තමයි මේ රසායනික ද්‍රව්‍ය. මැංගනීස් ඩයොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් ඕවා ගන්නවා. මේ ඇදලා ගන්නවා. මේක හැදෙනවා. බලන්න සමහර බැටරි කෑලි තියෙනවා මේ වතුර වගේක් හැදෙනවා. මේක හැදෙනවා. ඒ කියන්නේ මේක වැඩි දියුණු.
ප්‍රශ්න තියෙනවා නම් අහන්න. විද්‍යුත් රසායනික කෝස් ඉවරයි. මොනවද ප්‍රශ්න? ඔය ස්ක්‍රීන් එකට දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම බෑක් කැමරාවෙන් දෙන්නේ. ඒකයි මම පොඩ්ඩක් හිටපුවා මේ පැත්තට එන්න. මම ඔයාලට මේක දෙන්නේ බෑක් කැමරාව. ඒකයි නිසා මම පොඩ්ඩක් කියලා බලන්න ස්ක්‍රීන්. රයිට්. මොනවද ප්‍රශ්න තියෙනවද? ගැටලු තියෙනවද? ළමයි තියෙනවද ගැටලු? chat එකනවා දෙන්න. ඔව්. අවුලක් නැද්ද? ඊළඟ කොටසට යන්න බලන්න එහෙනම්. දැන් හරි විද්‍යුත් රසායනික කෝෂවල ওই කතාව මතක තියාගන්න. අපි යමු දෙවෙනි අවධියට. දෙවෙනි අවධිය කියලා කියන්නේ මේක යනවා ඊට පස්සේ විද්‍යුත් විච්ඡේද. හරි. විද්‍යුත් විච්ඡේද. ඔන්න. ඒ කතාවේ මොනවද තියෙන්නේ? විද්‍යුත් විච්ඡේදනය කියන සිද්ධියේ මොනවද තියෙන්නේ? හරි? දැන් එතන විද්‍යුත් විච්ඡේදනයක් කරනකොට විදුලි සරලව කියනවා නම් විදුලිය භාවිතා කරලා වෙන් කිරීමක් වෙන්නේ. විච්ඡේදනය කරනවා කියන්නේ වෙන් කරනවා. රසායනික දියරයකට විදුලිය යොදලා එතන තවත් රසායනික ප්‍රතික්‍රියාවන් කිහිපයක් කරගන්නවා නම් නැත්නම් එතනදී විදුලිය භාවිතා කරලා සරල විදුලි ධාරාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සරල විදුලි ධාරාවක් භාවිතා කරලා යම් කිසි තැනක නව රසායනික ද්‍රව්‍ය ගොඩනගනවා නම් හරිද නව රසායනික ද්‍රව්‍ය ගොඩනගන එක විද්‍යුත් විච්ඡේදනය. එහෙම නැත්නම් හිතන්නකො ඔන්න දැන් බඳුනක් තියෙනවා මෙහෙම බඳුනක් ඔය බඳුනේ ධන ආයන තියෙනවා ඍණ ආයන. අපි විදුලිය දීලා දැන් මෙතන කාබන් දුරක් හරි මොන හරි දාන්න. මොන දාලා මේකට විදුලිය. දැන් කෝෂයකින් දෙනවා විදුලිය. දීලා මේ ධන ආයන එක පැත්තකට ඍණ ආයන තව පැත්තකට වෙන් කරනවා කියන්නේ. ධන ආයන සහ ඍණ ආයන වෙන් කරන විද්‍යුත් විච්ඡේදනය. කියන ද්‍රාවණයක තිබෙන ධන ආයන හා ඍණ ආයන විදුලිය මගින් වෙන් කරලා අලුත් රසායනික ද්‍රව්‍ය මෙතන හැදෙයි නව ද්‍රව්‍ය ගොඩ නැගෙයි. ඒක විද්‍යුත් විච්ඡේදනය. මොන විද්‍යුත් විච්ඡේදන සිද්ධාන්තය. හරිද? එතකොට දැන් ඔයාලට ඔය විද්‍යුත් විච්ඡේදනය කරන්න පුළුවන් පුතේ විදුලිය ගමන් කරන ද්‍රවයක තමයි. දැන් විදුලිය ගමන් කරන ද්‍රව තියෙනවා. ලුණු ද්‍රාවණ, ලුණු ද්‍රවය, විදුලිය ජලය නැතිව ලුණු දිය කරන්න පුළුවන් විලීන ද්‍රව. ලවණ ද්‍රාවණ, අම්ල ද්‍රාවණ, නැත්නම් අම්ල ද්‍රව. ලවණ ද්‍රාවණ වල, අම්ල ද්‍රාවණ වල. හරිද? ඒ වගේ වල විදුලිය යවන්න පුළුවන්. තව ඔය අපිරිසුදු ජලය ඒ වගේවා තියෙනවනේ. සමහර බස්ම ද්‍රාවණ. හැබැයි විදුලිය යවන්න බැරි ඒවා තියෙනවනේ. ආසුත ජලය ටිකක් අමාරුයි. ඒ වගේම සමහර ලාවට ඔය සීනි ද්‍රාවණ, පැණි ද්‍රාවණ. හරිද? ඒ වගේ වල විදුලිය යවන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථාවක මොකද කරන්නේ? මේ වැඩේ කරන්න බෑ. ඒවා යොදාගෙන මේ විද්‍යුත් විච්ඡේදන වැඩේ කරන්න බෑ. හරිද? ඒවා යොදාගෙන විද්‍යුත් විච්ඡේදන වැඩ කරන්න බෑ. අර වගේ වගේ විද්‍යුත් විච්ඡේදන වැඩ කරන්න පුළුවන්. හරිද? ඒ විදුලිය ගමන් කරන ද්‍රවවල තමයි ඉන්න කරන්න පුළුවන්. විදුලිය ගමන් කරන ද්‍රව ගැන මම දන්නවනේ. නේද? පොඩි පන්සලක පරීක්ෂණ කරන කාබන් කූරු දෙකක් දාලා, බල්බයක් ගහලා, බැටරියකුත් ගහලා, ද්‍රාවණ වලට දාලා බලන්න. දැන් පොල් තෙල්, භූමි තෙල් කිසිදු khනිජ දියරයක් තුලින් ওই පොළවෙන් ගන්න තෙල් වලින් විදුලිය ගමන් කරන්නේ. පොල් තෙල් ආදී විදුලිය ගමන් කරන්නේ. ඒ ඔයාලා දන්නවනේ. ඒවල විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැත. හරිද? එතකොට දැන් අර විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ එහෙම ද්‍රාවණ. ඉතින් මේ විදුලිය ගමන් කරන ද්‍රාවණ අරගෙන තමයි අපි විද්‍යුත් විච්ඡේදන කතාව කරන්නේ. හරිද? ඒ විද්‍යුත් විච්ඡේදන කෝෂයක් කියන්නේ විද්‍යුත් විච්ඡේදනය කරන්න භාවිතා කරන කෝෂයක්. මොකද මේක කියන්නේ දැන් අපි ගත්තොත් එහෙනම් මෙහෙම වාදනයක් තියෙනවා. හරිද? අනිවාර්යෙන්ම ඒකේ විද්‍යුත් විච්ඡේදය කියලා කියන්නේ ඒකට දාන ද්‍රවයක් තියෙනවා. විදුලිය ගමන් කරන ද්‍රවයක්. ඒකට විද්‍යුත් විච්ඡේදය කියලා කියනවා. ඒකට විදුලිය දෙන්න දානවා ඉලෙක්ට්‍රෝඩ. ඒ ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝඩ වල අපි කෝෂයක් හයිතනවා. ඒ කෝෂය හයිතනවා ධන වෙන කෝෂ කියලා. දැන් ඔක තමයි විද්‍යුත් විච්ඡේදන කෝෂය. එතනදී මේ කෝෂයේ ධනට සම්බන්ධ කරන්නේ. දැන් කෝෂයේ ධනට සම්බන්ධ කරන්නේ මේ එයා ඇවිල්ලා ධන ඉලෙක්ට්‍රෝඩය දැන් ඉස්සලා කතාව වෙනස් වෙනවා. ඉස්සලා කතාව වෙනස් වෙන එක පටල ගන්න එපා මේකට. දැන් ඉස්සලා කරේ විදුලිය හදන එක.
දැන් කරන්නේ විදුලිය දෙන එක ද්‍රාවණය. දැන් කරන්ට් එක දෙනවා. එහෙනම් මෙතන කෝෂයේ ඍණ සම්බන්ධය කියනවා ඍණ ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ. හරිද? ඔන්න බලන්න. හරිද? ඒතර මෙතන ඔයාලා දකින්න ඕන දෙයක් තියෙනවා. ඔය විද්‍යුත් විච්ඡේදනයේදී හොඳට ඔළුවට තියාගන්න. කෝෂයට ගහපු ගමන් ඍණ වල ඉඳලා ඉලෙක්ට්‍රෝන වේගයෙන් ඇවිල්ලා මේක පුරවනවා. අනිවාර්යෙන් මේකට ඉලෙක්ට්‍රෝන එනවා. ඒක දැනගන්න. ඒ කියන්නේ කෝෂයේ ඍණාග්‍රයේ ඉඳලා කෝෂයේ මේ ඍණාග්‍රයේ ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන අර අපි කතා කරන වාගේ ඒවා ටක් ගාලා මේකට. එහෙනම් බැරි වෙනා හරි මේකේ ධන ආයන සහ ඍණ ආයන තිබුණා. මේක අර මූලද. කෙලීම ධන ආයන යන්නේ මෙහා ගාවට ඍණ ආයන යනවා මේක නිදාස්. ද්‍රාවණයේ ඍණ ආයන මෙතෙන්ද ගිහලා ඉලෙක්ට්‍රෝන අයින් ධනට දෙන්න. මේ ධනාග්‍රයට. මේක ද්‍රාවණයේ ධන ආයන මේගොල්ලෝ මෙතෙන් යනවා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. මේවා දැනගන්න. එතකොට මේගොල්ලෝ තමයි මෙතන ඉලෙක්ට්‍රෝන අයින් කරන්නේ කිව්වේ. මෙතන තමයි ඔක්සිකරණය. මේ ධන ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිකරණය. ඔක්සිකරණ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන දැන් මෙවන් මෙයා ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ගන්නවනේ. මේකෙන් ගන්න. එහෙනම් ඔක්සිහරණ. ඔක්සිහරණ. අන්න ඔක්සිහරණ. ඒතර ඔක්සිකරණය වෙන එක්කෙනා අපි කියනවානේ ඇනෝඩේ ඔක්සිකරණ හරණය වෙන එක්කෙනා කැතෝඩ්. ඒතර කැතෝඩ්. මෙයා කැතෝඩ්. ඍණ එහෙනම් ඍණාග්‍රය තමයි ඉලෙක්ට්‍රෝන නැත්නම් ඔන්න ඍණාග්‍රය. එහෙනම් මෙයා ඔක්සිකරණය වෙනවා. මෙතන එනවා. ඔක්සිකරණය. එයා ධනාව. right මේ වෙලාව. right ඔන්න බලන්න. එතකොට මේක විශේෂයෙන් මතක තියාගන්න. විද්‍යුත් විච්ඡේදන කෝෂයේ කියනම් මොනවද තියෙන්නේ? විද්‍යුත් විච්ඡේද. මේකට කියන්නේ මේ අයන ආදාම මේ කියනවා විද්‍යුත් විච්ඡේද. විද්‍යුත් විච්ඡේද. විච්ඡේද. පුතේ විද්‍යුත් විච්ඡේදයක් තියෙන්න ඕන. ධන ආයන ඍණ ආයන ආදාම මාධ්‍ය. ඇනෝඩ කැතෝඩ ඉලෙක්ට්‍රෝඩ ධන ඍණ ආයන තියෙන්න ඕන. කෝෂයක් ඉන්න ඕන. විදුලිය දෙන්න ඕන. මේවා බඳුනක් තියෙනවා. ඔය තමයි විද්‍යුත් විච්ඡේදන කෝෂය. හරිද? විද්‍යුත් විච්ඡේදන කෝෂය කියන්නේ යාට. right? ඊට පස්සේ දැන් ඔයාලගෙන් මෙහෙම එතකොට ඔන්න දැන් විද්‍යුත් විච්ඡේදනය කියන්නේ මොකක්ද කියලා ඔයාලා කියන්න පුළුවන්. විදුලිය ගමන් කරන දැන් ඔයාලා පොතේ තියෙන එක මේක විදුලිය ගමන් කරන ද්‍රව හෝ ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කිරීම සලස්වා සිදු කරනු ලබන රසායනික විපර්යාස විද්‍යුත් විච්ඡේදය. විදුලිය ගමන් කරන ද්‍රවයක් හෝ ද්‍රවයක් හරි ද්‍රාවණයක් හරි තුලින් විදුලිය යවන්න සලස්සලා එතන සිදු කර ගන්නා වූ රසායනික ක්‍රියාවලිය අපි කියනවා විද්‍යුත් විච්ඡේදනය. එහෙම නැත්නම් කියනවා විදුලි ධාරාවක් යොදාගෙන සරල විදුලි ධාරාවක් ප්‍රත්‍යාවර්ත නෙමෙයි සහතේන ඩයිනමෝ නෙමෙයි බැටරියකින් දෙන සරල විදුලි ධාරාව භාවිතා කරලා ද්‍රාවණයක තිබෙන ධන ආයන හා ඍණ ආයන වෙන් කරගන්න එක විද්‍යුත් විච්ඡේදනයක්. විද්‍යුත් විච්ඡේදනයේ සම්මුති 8ක් තියෙනවා. මේ 8 දැනගත්තා නම් වැඩේ ගොඩ. සම්මුති 8. 1. බාහිර විද්‍යුත් ප්‍රභවයේ ධනාග්‍රයට සම්බන්ධ එක්කෙනා මේ විද්‍යුත් ප්‍රභවයේ ධනට සම්බන්ධ එක්කෙනා. විද්‍යුත් ප්‍රභවයේ තියෙනවා විදුලිය දෙන කෙනා. එයාගේ ධනට සම්බන්ධ එක්කෙනා ධන ඉලෙක්ට්‍රෝඩේ. සම්මුති 1ක්. එයාගේ ඍණට සම්බන්ධ එක්කෙනා ඍණ ඉලෙක්ට්‍රෝඩ. සම්මුති 2ක්. මොකක්ද මේ සම්මුති? කෝෂයේ ධනට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ ධන ඉලෙක්ට්‍රෝඩේ කෝෂයේ ඍණ සම්බන්ධ එක්කෙනා ඍණ ඉලෙක්ට්‍රෝඩේ සම්මුති 2යි. හරිද? එතකොට ද්‍රාවණයේ හෝ ද්‍රවයේ නැත්නම් ඒකේ තියෙන ධන ආයන ඍණ ඉලෙක්ට්‍රෝඩ ඇදී. ඔන්න තව සම්මුති. ධන ආයන ඍණ ඉලෙක්ට්‍රෝඩයට ඇදී. හරිනේ මේ පෙන්නන්නේ. ඍණ දැන් වර්ග දෙකක් තිබ්බත් එහෙමයි. වර්ග දෙකක් තිබ්බත් දෙකම ඇද. වර්ග දෙකක් තිබ්බත් දෙකම ඇද. එතකොට ඍණ ඉලෙක්ට්‍රෝන නැත්නම් ඍණ ආයන ධන දෙසට ඇදෙනවා. සම්මුති 4ක්. 8යි තියෙන්නේ. දැන් සම්මුති 8යි තියෙන්නේ. 8න් 4ක් ලේසි. මොකද්ද? එතකොට කෝෂයේ ධන සම්බන්ධ කියන ධන ඉලෙක්ට්‍රෝඩේ කෝෂයේ ඍණ තමයි ඍණ ඉලෙක්ට්‍රෝඩේ කෝෂයේ ධන ආයන ඍණ දෙසට ඇදෙනවා. ඍණ ආයන ධන දෙසට. සම්මුති 7. හරිද? පස්වෙනි එක ඍණ ඉලෙක්ට්‍රෝඩයට ගිය ධන ආයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වෙනවා. හරිද? ඍණ ඉලෙක්ට්‍රෝඩයට ගියා නම් ඔක්සිහරණය වෙනවා. හරිද? ඔන්න බලන්න. ඔක්සිහරණය වෙනවා. ඒතර ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව එතන සිද්ධ වෙනවා. ඍණ ඉලෙක්ට්‍රෝඩය අතර ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව නිසා ඒක කැතෝඩේ. හරිද? අන්න 6 වෙනි ප්‍රතික්‍රියාව.
හරිද? ඔන්න දැන් මෙයා ඉලෙක්ට්‍රෝන ගන්නවා ගිහිල්ලා ඔක්සිහරණය වෙනවා කැතෝඩ්. අන්න ඒකත් දැනෙනවා. ඊට 7 වෙනි එක එනවා. ධන ඍණ අයන මෙතෙන් යන ඉලෙක්ට්‍රෝන නිදහස් කරන ඔක්සිහරණය වෙනවා. ඒත් මේ කට්ටිය අයින් වෙනවා. මෙයාගෙන් අයින්. එයා තමයි ඉලෙක්ට්‍රෝන අයින් කරන්නේ. එයා කරණය. ඔක්සිකරණය වෙනවා. කරණය වෙනවා නම් එන්න. ඔන්න තමයි. හරිද? තමයි සම්මුතිය. ඔක්සිකරණය වුණොත් එයා අයින් වෙනවා. ඊට පස්සේ ඊළඟ එක තව එකක් කියනවා ඇනෝඩයක් ලෙස ලෝහයක් භාවිතා කරනවා නම් පුතේ ඇනෝඩයක් ලෙස නේද? ඇනෝඩයක් ලෙස ලෝහයක් භාවිතා කරනවා නම් ඇනෝඩයක් ලෙස ලෝහයක් භාවිතා කරනවා නම් ගොඩක් වෙලාවට මතක තියාගන්න පොඩි අවුලක් යනවා. ගොඩක් වෙලාවට මේ විද්‍යුත් විච්ඡේදන වලදී මේ ඇනෝඩ ලෙස ලෝහ භාවිතා කරන්නේ සිංක් වගේ ඒවා පාවිච්චි කරන්නේ. මේක රසායනික කෝෂයක් නෙමෙයි. මේ අම්ල සමග ප්‍රතික්‍රියා නොකරන ඒවා පාවිච්චි කරනවා. අම්ල සමග ප්‍රතික්‍රියා නොකරන ඒවා ඉතින් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ කාබන් ප්ලැටිනම් වාගේ. ප්ලැටිනම් වාගේ පාවිච්චි කරනවා. මෙයාත් එක්ක මෙයා මෙහෙන් ගිහින් මෙයාගේ ඉලෙක්ට්‍රෝන දුන්නට මෙයා දිය වෙනවා. හැබැයි ලෝහයක් භාවිතා කරොත් ඒ පොඩි අවුලක් වෙනවා. මේ අම්ලත් එක්ක මෙයා දිය වෙනවා. ඒතකොට වෙන සිද්ධියක් මේක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් ඇනෝඩය අසල ලෝහයක් භාවිතා කරනවා. ඍණායන ඔක්සිකරණය වෙනවා. වෙනකොට ලෝහ පරමාණු ඔක්සිකරණය වෙනවා. මේක එතකොට වෙන්නේ මෙයා ගිහිල්ලා මේකෙන් නිදහස් කරනවා. වෙනකොට මෙයා ඉලෙක්ට්‍රෝන නිදහස් කරමින් මේකට. ඒ නිසා මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලි වලදී ධනාග්‍රය ලෙස ලෝහයක් පාවිච්චි කරන්නේ. අන්න ඒ ටික දැනගත්තට පස්සේ අපිට තියෙනවා මේකේ පොඩි සිද්ධි දෙකක් විතර විද්‍යුත් විච්ඡේදනය කියන එකේ. හරිද? ඔන්න බලන්න ඔය කතා ටික ඔයාලට පුළුවන් නම් දැන් ඉතින් රැය වෙනකොට ටික අඩු වෙනවනේ. නේද? 26ක් විතර හිටියා දැන් 25 වුණා 24 වුණා දැන් නිකන් 18ක් වුණා නේද? නිදිමත එනවනේ දැන් කී වෙලා 9යි කාලේ. හරි? right. මම එක කෝෂයක් දෙකක් කියලා දෙන්නම්. 9:00 වෙනකම් කරමු. එතකොට අපිට මේකෙත් යම් දෙයක් පුළුවන් කොටස් දෙකක් පුළුවන්. තව ඒකට වාට ඉතුරු වෙන්නේ ඇත්තටම හරියට බැලුවොත් එහෙම මොකක්ද වෙන්නේ මේ දැන් මේක කියන විද්‍යුත් ලෝහාලේපන එකයි කියලා දෙන්නේ. ඊට පස්සේ මල බැලුවා. ඒකත් නැත්නම් පාඩම ඉවරයි. මා ලොකු දෙයක් නෙවෙයි. right. එතකොට බලන්න දැන් ඔයාලට මෙහෙම එකක් වෙනවා. ඔන්න එහෙනම් ඔයාලට තියෙන කාබන් ඉලෙක්ට්‍රෝන යොදාගෙන විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කියන්නේ වතුර නැහැ. ඔයාලට කියනවා මෙහෙම භාජනයකට දාන්න මේක ලස්සන සිද්ධියක්. ඔතන මේක භාජනයකට දාන්න විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ මේකේ විලීන කියන්නේ ලුණු දිය කරන වතුර නැතුව. එහෙනම් මේකේ ඉන්නේ සෝඩියම් ධන අයන සහ ක්ලෝරින් ඍණ අයන පමණයි. ඊට පස්සේ විද්‍යුත් විච්ඡේදනය. එහෙනම් කාබන් ඉලෙක්ට්‍රෝන යොදාන. මේ දෙකම කාබන්. ඒතර මේකට දානවා කෝෂයක් කියනවා අන්න කෝෂයක්. ගන්න. හරි. එහෙනම් මෙන්න ධන විලීන. අනිවාර්යෙන් මම කරන ඍණට ගැහුවා නම් අනිවාර්යෙන් මම ටක් දාලා පෙන්නන්න ඉලෙක්ට්‍රෝන එනවා. එහෙනම් මේකට ඉලෙක්ට්‍රෝන. මේකට ඉලෙක්ට්‍රෝන එනවා. මේ ඔන්න. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන එනවනම් මේකේ ධන ආයන දීපිට ඇදෙන්න බලනවා. මේකට ඇදෙන්න. ඔන්න ඍණ ආයනය මේ. ඔච්චර. දැන් මේ කාබන් ඉලෙක්ට්‍රෝඩය මේක කාබන් ඉලෙක්ට්‍රෝන. ඒතර මේක ඍණ නිසා මෙයා කැතෝඩය මෙයා ඇනෝඩ්. එහෙනම් මෙතන වෙන්නේ ඔක්සිකරණය මෙතන වෙන්නේ ඔක්සිකරණ. බලන්න. ඍණට සම්බන්ධ එක්කෙනා ඍණ ඉලෙක්ට්‍රෝඩය මෙයා ඇවිල්ලා කාබන් ඉලෙක්ට්‍රෝඩේ එහෙම නැත්නම් අපි කියනවා ඍණ ඉලෙක්ට්‍රෝඩේ. ඍණ ඉලෙක්ට්‍රෝඩේ මොකද වෙන්නේ? කැතෝඩේ. මොකද ඉලෙක්ට්‍රෝන මෙයාගේ 9 ඔක්සිහරණ. මෙයා ඇතුළේ මෙයා ගිහිල්ලා මෙයා ඉලෙක්ට්‍රෝන මෙයාට දෙනවා. ඒ නිසා මෙතන ඇනෝඩේ වෙනවා ඔක්සිකරණය. දැන් මේවට උත්තර දුන්නොත් මම මේ අහන්නේ ද්‍රවයේ නම විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. ද්‍රවයේ නම් ද්‍රාවණයක් නෑ. ද්‍රාවණය කියන්නේ බෑ වතුර නෑ. ඇටි අයන සෝඩියම් ධන ක්ලෝරින් ඍණ අයන. ඇනෝඩයට ඇදෙන අයන. ඇනෝඩයට ඇදෙන්නේ මෙයා. ඇනෝඩේ කියන්නේ. සෝරි. කැතෝඩයට ඇදෙන අයන. මෙයා. බලන්න ඔය සරලව. හරිද? කැතෝඩේ අසල සිදුවන ක්‍රියාව කැතෝඩේ මේ කැතෝඩේ අසල සිදුවන අනේ සෝඩියම් ධන ආයන කෙනෙක්ලා
අල්ලගෙන මෙහාගෙන් ඉලෙක්ට්‍රෝනයක්. මෙන්න පොලේ සෝඩියම් හැදුවා. සෝඩියම් හැදිලා මෙතන ගබඩ යනවා. තැන්පත්. මේ ඒ කියන්නේ මෙතනින් අපිට සෝඩියම් ගන්න පුළුවන්. මෙන්න පළවෙනි. සෝඩියම් ගත්ත හැකියි. මෙන්න සෝඩියම් වෙන් කරගන්න. අන්න සෝඩියම් ලැබෙනවා. මෙයා එහෙනම් මෙතන මොකක්ද වෙන්නේ මේ ඇනෝඩය? මෙයා යනවා මේක ක්ලෝරින් දින ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා මෙන්න ක්ලෝරින් පරමාණු හදනවා. ඒ වගේ තව ක්ලෝරින් කෙනෙක් පොතෙන්ද ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා ක්ලෝරින් පරමාණු. අවසානයේ මේ ක්ලෝරින් පරමාණු දෙක එකතු වෙලා ක්ලෝරින් වායුව හදලා පිට වෙලා යනවා. මෙන්න බලන්න මෙතනින් ක්ලෝරින් පිට වෙනවා බුදු. ක්ලෝරින් මේක අර තුලිතාර්ධ ප්‍රතික්‍රියා ලියුමේදී මේක අංක 2 දාලා ආයනයක දෙකකින් ගුණ කරලා ඒක ලියා ගන්න ප්‍රශ්නේ. ඔන්න වෙච්ච. දැන් මොකද අලුත් දේවල් හැදුණානේ. විද්‍යුත් විච්ඡේදය. ද්‍රාවණයේ තියෙන සෝඩියම් මින්කල් ධන ආයනය කරලා සෝඩියම් කරගත්තා. ද්‍රාවණයේ ද්‍රවයේ තියෙන ක්ලෝරින් ගෙනල්ලා ක්ලෝරින් වායුව හැදුවා. මෙන්න මෙතනින් ක්ලෝරින් පිට වෙනවා වායුව. දැන් විදුලිය දාලා අලුත් දේවල්. විද්‍යුත් විච්ඡේදය කරා. විදුලියෙන් වෙන් කරලා සෝඩියම් වෙන් කරගත්තා. ක්ලෝරින් වෙන් කරා. අන්න වැඩි. මේ පේනවා? එතකොට මේක විද්‍යුත් විච්ඡේදය. දැන් එතකොට මොකද්ද? එහෙනම් ඇනෝඩය අසල සිදුවන දේ කෝ ඇනෝඩය මේ ඇනෝඩය අසල සිදුවන. කැතෝඩය අසල මෙන්න. කැතෝඩය අසල සිදුවන. කැතෝඩය අසල මෙන්න මේ කතාව. එතකොට කැතෝඩයේ ඔක්සිහරණයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන මෙහාගෙන් ප්‍රවේශ. මෙතන ඔක්සිකරණයක්. ඔන්න වෙනවා. ඉතින් අර්ධ ප්‍රතික්‍රියා දෙක දිව්වා. මේක අර දෙකින් ගුණ කරලා මේකට දාගන්න. දාලා හදාගන්න පෙළ පොතේ ඕක ඇති පොඩ්ඩක් බලන්න. ඔච්චරයි ඉතින්. ඔන්න ඊට පස්සේ කියන ඔය සෝඩියම් ක්ලෝරයිඩ් කියන විලීන ද්‍රවයේ විද්‍යුත් විච්ඡේදනය ඔච්චර. හරිද බලන්න ඔයක තියෙන්නේ මොනවද කියලා. විලීන ඔයාලට ඔච්චරයි තියෙන්නේ. විලීනව අපි විලීන එකක් දැම්මොත් මේ දෙන්න විතරනේ. මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ගියා. අර කාබන් මේ විනෝඩ සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ළඟ කැතෝඩය ළඟට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා. ඒතර මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන අයින් නම් ඒ නිසා හරණය වුණා. ඊට පස්සේ ඔක්සි හරණ ප්‍රතික්‍රියාව මෙන්න බලන්න මේක එක ඊට පස්සේ මේක දෙක ඊට පස්සේ ඕන නම් මේක එක ආය දෙකෙන් ಗುಣ කරලා දීලා ඒතර 2 ඇවිල්ලා මේක තුනේ. හරි ඊට පස්සේ අන්න මෙයාගේ වෙච්ච දේ ඔච්චරයි මෙයාගේ. ඒතර අපිට සාමාන්‍යයෙන් පුතේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ වතුර නැති ලුණු කැටයක් වතුර නැතුව දිය කරලා සෝඩියම් ගන්න පුළුවන් ක්ලෝරින් ගන්න පුළුවන් විදුලිය. දැන් කියනවා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයක් කරොත් මොකද වෙන්නේ? ජලීය. මේ බලන්න. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. මේ කාබන් නැණුමට දාන්න. හරි. කාබන් නැණුමට දාන්න. හරි. කැතෝඩ්. ගහමු. එතකොට කෝෂය දෙන්නේ ධන ඍණ. ධන ඍණ. එහෙනම් අනිවාර්යෙන් දන්න. ඇනෝඩේ ඔක්සිකරණය. හරි. එතකොට මෙයා යන කැතෝඩේ ඔක්සිකරණය ඍණ ඉලෙක්ට්‍රෝඩේ ධන. පුතේ විලීන නෙමෙයි දැන් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. අනිවාර්යෙන් සෝඩියම් ධන ආයන තියෙනවා. ක්ලෝරින් ඍණ ආයන තියෙනවා. OH ඍණ ආයන තියෙනවා. හයිඩ්‍රජන් ධන ආයන. මොකද ජලයක් කැඩෙනවා. දැන් අයන වර්ග 4ක් ඉන්නවා. මේක ලස්සන සිද්ධියක්. පරන්තන් වල මේ වැඩේ තිබුණා අපේ ලංකාවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේ පරන්තන් වල යාපනයේ පැත්තේ ලෝකෙටම කියන්නේ ලංකාවෙන් පිටරටවල් වලට පවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දුන්න ක්‍රියාවලියක්. හරිද? ඒ ලෙවල් වල එහෙම මේක දැවැන්ත වහනවා. හරිද? ඔයාලට මේ සාමාන්‍ය මට්ටමේ තිබුණාට මේක ලස්සන ක්‍රියාවලියක්. දැන් අපි මේ හදන්නේ මොකද්ද? ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. ජලීය ජලයේ තියෙන නිසා මේ දෙන්නක් තියෙනවා. හරි. දැන් මම අහන්නේවට උත්තර දෙන්න ඔයාලා. එහෙනම් ඔන්න බලන්න. දැන් මෙතන අපි විද්‍යුත් විච්ඡේදනය කරන්නේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. තිබෙන ආයන වර්ග මොනවද? සෝඩියම් ධන ක්ලෝරින් ඍණ OH ඍණ ආයන හයිඩ්‍රජන්. ඒතර මෙයාගේ ඇනෝඩ කැතෝඩ කවුද කාබන්? ඇනෝඩේ ගන්නවා මෙන්න ධන මෙන්න කැතෝඩේ ඍණ. ඉතින් ඇනෝඩේ අපි දන්නවා ඔක්සිකරණය වෙනවා. එයා දන්නවා කැතෝඩේ ඔක්සිකරණය right. දැන් එතකොට මෙහෙම අපි කරොත් මේ වැඩේ කරොත්
ද්‍රවයේ නම ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. ඇති අයන මෙන්න 4ක්. හරිද? ඇනෝඩයට ඇදීමට පෙළඹෙන අයන ඇනෝඩයට දෙන්නේ යන්නේ. ඇනෝඩයට දෙන්නේ මෙයක් ඉන්නවා. මෙයක් කැතෝඩයට ඇදෙන පෙළඹෙන අයන මෙයක් ඉන්නවා. මෙයක් පුතේ කැතෝඩයට ඇදෙන අයන අල්ලගන්න ලේසි. හැම වෙලේම සක්‍රියතාවයේ පහළ එක තමයි යන්නේ. යන්න පෙළඹුණාට යන්නේ පහළ එක. එහෙනම් පුතේ යන්නේ මෙතනදී අන්න. මම කියන්නේ එකක්. කැතෝඩයට යන්නේ සක්‍රියතාවයෙන් පහළ එක. දැන් සක්‍රියතාව ශ්‍රේණිය කියාගෙන යනකොට මේක ඉතා වැදගත්. අයන වර්ග 2 3ක් විතර මොකಾದ යන්නේ කියන හොයන්න බෑනේ. ධන අයන වලදී යන්නේ සක්‍රියතාවයෙන් පහළ. එහෙනම් සෝඩියම් ඉන්නේ උඩින් ඌ යන්නේ. ඉලෙක්ට්‍රෝන ගන්න. මොකද ඍණට සම්බන්ධ නම් මේකට ඉලෙක්ට්‍රෝන අනිවාර්යයි. මේ ඉලෙක්ට්‍රෝන ගන්න එක්කෙනෙක් කවුද යන්නේ? යන්නේ. එහෙනම් ගිහිල්ලා මෙතන මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ධන ආයන දෙකක් ගියා. අල්ලගත්ත ඉලෙක්ට්‍රෝන දෙකක් මෙන්න මෙතනින් හයිඩ්‍රජන් පිටවෙනවා. හයිඩ්‍රජන් පිටවෙනවා මේක. බලන්නකො මේකෙදි කීයක් අපිට ලැබෙනවද නිෂ්පාදනය? මුහුදු ජලය විද්‍යුත් විච්ඡේදනය. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් අන්න මෙතනින් ඔක්සිහරණය කැතෝඩයෙන් හයිඩ්‍රජන් පිට මෙන්න කාර්ද ප්‍රතික්‍රියාව. හරිද? මෙවන් ද්‍රාවණයේ තියෙන ධන ආයන මෙයා ගියා ද්‍රාවණය ඉතුරු නම. සෝඩියම් ධන ආයන ඉතුරු. ගියා ඉලෙක්ට්‍රෝන අල්ලගත්ත කැතෝඩයෙන් හයිඩ්‍රජන් ධන ආයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අල්ලගත්ත ඉලෙක්ට්‍රෝන දෙකක් අල්ලගත්තා. අල්ලගෙන මෙන්න හයිඩ්‍රජන් වායුවෙන් පිට වෙලා. මරු හයිඩ්‍රජන් ගන්න. දැන් ද්‍රාවණයේ ඉන්න ඍණායන දෙකක් උදේ. එතනදී කවුද යන්නේ? ක්ලෝරින්. ඔය ඍණායන වලට නියතියක් නෑ නේ. ඔයාලට කියලා දෙන්න ඕ ලෙවල් මට්ටමේදී මේ නිසා මෙයා යනවා කියන්න බෑ. මේ නිසා මෙයා යනවා. මෙතනදී නම් මෙතන ක්ලෝරින් ගමන් කරනවා. ඒ ලෙවල් මට්ටමේදී ඔයාලට කියලා දෙනවා. ඍණායන සම්මුතිය ධනායන සම්මුතිය නම් අනිවාර්යෙන් සක්‍රියතාවයෙන් පහළ එකා යන්නේ. ඍණායන සම්මුතිය කියන්නේ ඒක මේකෙදි මතක තියාගන්න ක්ලෝරින් තමයි යන්නේ. හරිද? ඒ වලේ තියෙන අර අණුක ව්‍යුහානුව මෙයා කල්පනා නැහැ. ගිහිල්ලා මෙතන ගිහිල්ලා ඌ ඉලෙක්ට්‍රෝන දෙනවා. ඌ ගා වැඩි නෙමෙයි ඉලෙක්ට්‍රෝන තියාගෙන ඌ දෙනවා. ඔක්සිහරණ ඔක්සි මෙතන කරණය වෙනවා. මෙයාට දෙන්න මෙතන කරනවා. එහෙනම් ක්ලෝරින් අපද කරන්නේ එන අන්න ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන දෙකම දාන්න. දෙකක් ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා ක්ලෝරින් වායුව හැදිලා මෙන්න දෙකක් ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා මෙන්න දෙවෙනි ප්‍රතික්‍රියාව ඔක්සි කරණ ප්‍රතික්‍රියාව. ක්ලෝරින්ලා ගිහිල්ලා මෙතන ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. ඒ නිදහස් කරන ඉලෙක්ට්‍රෝන රූස් කරණයක් ඇදෙනවා. අවුලක් නෑ. හැබැයි මෙතනින් ක්ලෝරින්. මෙතනින් පුතේ ක්ලෝරින්. අන්න. ක්ලෝරින්. මෙතනින් හයිඩ්‍රජන් පිට. හයිඩ්‍රජන්. අතනින් හයිඩ්‍රජන්. දැන් මෙතන නිෂ්පාදන දෙකයි. මේ පැත්තෙන් ක්ලෝරින් පිටනවා මේ පැත්තෙන් හයිඩ්‍රජන් පිටනවා. මහා පරිමාණයෙන් කරොත් හයිඩ්‍රජන් එකතු කරගන්න පුළුවන් ක්ලෝරින් එකතු කරගන්න. ඉතිරි වෙනවා ද්‍රාවණිය දෙන්නේ. කවුද ඉතිරි වෙන්නේ? සෝඩියම් සහ OH ඍණායන. මේ ද්‍රාවණය දැන් සෝඩියම් ධනායන ධන OH ඍණායන ඉතුරු වෙලා නිෂ්පාදනයක් වෙනවා සෝඩියම් හයිඩ්‍රෝජන්. ප්‍රබල බස්ම. දැන් මේ බලන්න මුහුදු ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරොත් ඒ කියන්නේ විදුලිය දුන්නොත් මුහුදු ජලයට මේ නිෂ්පාදන තුනයි. හයිඩ්‍රජන්, ක්ලෝරින්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ මේක බාස්මික. එක සැරයක් අහුව O level වලට. ඉතිරි වෙන ද්‍රාවණයේ ෆිනොක්තලින් දැම්මොත් කුමන පාටක් ගන්නේද? රෝස පාට. ඇයි? බාස්මික නෙමෙයි. දැන් මෙන්න විද්‍යුත් විච්ඡේදනයක් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. බලන්න සිද්ධි. දැන් ඒක ලිව්වා. ඔන්න ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදන කැතෝඩයට ඇදීමට පෙළඹෙනවා. දැන් ඔය බලන්න. ඔන්න ඔච්චරයි යුක් තියෙන්නේ. හරිද? ඉහත ද්‍රාවණයේ දැන් මේකේ වාසිය තමයි පුතේ මෙතන. හයිඩ්‍රජන් ගන්න පුළුවන්. ක්ලෝරින් ගන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්න පුළුවන්. සබන් කර්මාන්තයේ ප්‍රබලයම. සබන් හදන්න බෑ මෙයා නැතුව. මේක අපේ රටේ කරපු මහා දැවැන්ත කර්මාන්තයක්. මේක ආය කරන්න පුළුවන් පරන්තන් වල. ඉන්දියාවට පවා මේවා විකුණන දැන් අපි ඉන්දියාවෙන් ගේනවා. දැන් ගේනවා. අපේ ඉතින්. දන්නවනේ පොරක් අද වෙලා ඔක්කොම දැන් පිටරටින් ගේන්න සිද්ධ කරානේ කාලේ. දැන් ඉතින් ආයෙ මේවා හදයි. හරි? නමුත් ඉතින් මොනවා කරන්නද? රයිට්. ඊට පස්සේ අපි යමු
right ඔන්න දැන් ඔය කතාව තමයි දිගටම යන්නේ දැන් අය ඔයාලට දැන් එතන ඔයාලා කරා දැන් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය දැන් ඔය කතාව විදිහට තමයි ඒක තව කියනවාට උතන බලන්න කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරනවා කොපර් සල්ෆේට් හරි ඕකෙත් ඇති දෙයක් නැහැ කොපර් සල්ෆේට් මොනවද ද්‍රාවණයක් එහෙනම් මොන්න බඳුන නේද මෙන්න මේ බඳුන මෙන්න බඳුන ජලීය කොපර් සල්ෆේට් එහෙනම් අනිවාර්යෙන් කොපර් ධන දෙක මොකද ධන දෙක කොපර් සල්ෆේට් කැඩෙන්නේ කොපර් ධන දෙක ආයන බව ඉතින් සල්ෆේට් ඍණ දෙක ආයන බව එහෙනම් අනිවාර්යයෙන්ම කොපර් සල්ෆේට් දිය කරොත් කොපර් ධන දෙක ආයන තියෙනවා සල්ෆේට් ඍණ දෙක ආයන ජලය කැඩෙනවා හරි කියන ධන ආයන ඔය ඔන්න ඉගෙන ආයිස් කොපර් සල්ෆේට් ද්‍රාවණය එතකොට කාබන් කූරු දාලා විද්‍යුත් විච්ඡේදනය කාබන් කූර එහෙනම් මෙන්න ධන මෙන්න දැන් මේකෙදි මොකද වෙන්නේ ඔයාලා ටක් ගාලා බලන්න මෙයා ඍණ එහෙනම් ඍණ නම් ඉලෙක්ට්‍රෝන එනවා උත් දාගෙන ටක් ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න මොකද වෙන්නේ ධන ආයන කවුද මේයි මේයි පෙළඹෙනවා මේයි පෙළඹෙනවා මේගොල්ලෝ මේකට යන්න පෙළඹෙනවා අන්න සිද්ධ මේකත් ලස්සන සිද්ධියක් කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය කරනවා ජලීය කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය කරොත් ලැබෙන දේ දැන් මම ප්‍රශ්න ද්‍රාවණයේ ඇති ආයන කොපර් ධන ආයන සල්ෆේට් ඍණ ආයන හයිඩ්‍රජන් ධන ආයන OH ඍණ ආයන කැතෝඩයට ඇදීමට පෙළඹෙනයි දන්නවද මෙයා ඍණ කැතෝඩයට ඇදීමට පෙළඹෙන ධන දෙක ආයන කොපර් හයිඩ්‍රජන් ධන ඇනෝඩයට ඇදීමට පෙළඹෙන සල්ෆේට් ධන දෙක සල්ෆේට් ඍණ දෙක ඊට පස්සේ OH කැතෝඩයට ඇදෙන්නේ කවුද මේ දෙන්නේ සක්‍රියතා ශ්‍රේණියේ පහළ එක ඇදෙන්නේ පුතේ හයිඩ්‍රජන්ට වඩා මූ පහළින් සක්‍රියතා ශ්‍රේණිය ලියලා බලන්න කොපර්ට උඩින් හයිඩ්‍රජන් ධන ආයන ලෝහයක් ඈ ඒ හයිඩ්‍රජන් වායුවක් ධන ලෝහයක් ලෝහ ලක්ෂණ දෙන්න හයිඩ්‍රජන් වායුවක් හයිඩ්‍රජන් පරමාණු වාගේම වායු තත්ත්ව හැබැයි ඒකේ හයිඩ්‍රජන් ධන ආයන ලෝහ ලක්ෂණ පෙන්වන්නේ ඒකයි සක්‍රියතා ශ්‍රේණිය උඩට මෙයාගේ හයිඩ්‍රජන් ඒතර කොපර් වලට උඩින් ඉන්නේ එහෙනම් මොකද වෙන්නේ දැන් කොපර් වලට උඩින් ඉන්නවා නම් කවුද හැදෙන්නේ මූ නෙමෙයි හැදෙන්නේ මෙයා හැදෙන්නේ මේ කමෙන් හැදෙන්නේ හයිඩ්‍රජන් ධන ආයන දැන් මෙයා කරන්නේ එහෙනම් මොකද්ද මේ මෙතන ක්‍රියාව කොපර් ධන දෙක ආයන ඇදුනා අල්ලගත්ත මේකෙන් ඉලෙක්ට්‍රෝන අල්ලගෙන කොපර් පරමාණු දෙක මෙන්න පොළේ තැන්පත් වුණා ටික වෙලාවක් යනකොට මේක තඹ පාට වෙනවා මේකේ තඹ හැදෙන්නේ මෙන්න තඹ පාට ඇයි කොපර් තැන්පත් වෙනවා ද්‍රාවණයේ තියෙන කොපර් ධන දෙක ආයන මෙතෙන්ද ගියා ගිහිල්ලා අන්න මොකද වෙන්නේ එතනදි වෙන්නේ කොපර් පරමාණු වල මේක තැන්පත් වෙනවා මේකේ කොපර් තැන්පත් හරිද එතකොට හයිඩ්‍රජන් මේක ඉතුරුනවා එතකොට මෙතන මොකද වෙන්නේ මෙතනදී යන්නේ මෙන්න මොන OH යන මෙයා යන්නේ ඍණ වල යන්නේ මෙන්න OH ගියපු ගමන් OH ගන්න හතර දෙනෙක් ළමයි මෙයාට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරනවා ජලාණු දෙක ඒක පොඩ්ඩක් හැබැයි දැනගෙන යන්න නේද වෙන්නේ ජලාණු දෙකයි ඔක්සිජන් අණුයි අන්න ඉලෙක්ට්‍රෝන හතරයි නිදහස් ඉලෙක්ට්‍රෝන හතරක් නිදහස් වෙනවා ඒ නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන මෙතෙන් යනවා මෙන්න බුලේ මෙතනින් ඔක්සිජන් O2 ඔක්සිජන් මේක අර පැත්තේ කොපර් තැන්පත් වෙනවා මේ පැත්තේ ඔක්සිජන් එතකොට මේකේ කොපර් ඉවර වුණා කියන්නේ එතකොට මෙතන හයිඩ්‍රජන් ඉවර වුණා අන්න බලන්න එතකොට මේ ඉතුරු දැන් මෙතන කවුද හයිඩ්‍රජන් දාන දැන් මෙයා ඉවර අවසානයේ මෙන්න බලන්න සල්ෆේට් සමග හයිඩ්‍රජන් ධන එක එතකොට අවසානයේ මේකේ හයිඩ්‍රජන් ධනත් එක්ක සල්ෆේට් ඍණ එකතු වෙලා මොනවද වෙන්නේ මේගොල්ලෝ දෙන්නේ මෙන්න බලේ සල්ෆියුරික් අම්ල H2SO ආම්ලික මෙයා ආම්ලික කලින් එකේ බාස්මික උ දැන් මේක ඉදිරි වෙන්නේ මේ දෙන්න එකතු ආම්ලික ද්‍රාවක මේ ඔන්න බලන්න කොපර් සල්ෆේට් ගාන විද්‍යුත් විච්ඡේදනය කරොත් අවසානයේ වෙච්ච දේ දැන් ওই වගේ දැනෙනවා හරිද රයිට් දැන් ඔයාලා පෙළ පොතක් බලන්න දැන් මට වැටෙනවා මොකද්ද වෙන්නේ කියලා තව එකක් තියෙනවා පුතේ මේ අල්ෆා ආම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදනය 9 කර එතකොට ඇත්තටම විද්‍යුත් විච්ඡේදනය ඉවරයි විද්‍යුත් විච්ඡේදනය ඉවරයි කියන්නේ කාර්මික භාවිතයක් වශයෙන් අර
සෝඩියම් ලෝහය නිස්සාරණය කරනවා ඩවුන්ස් කෝෂය. අන්න ඒක බලන්න අර සිද්ධියමයි තියෙන්නේ. ඩවුන්ස් කෝෂය කියලා එකක් තියෙනවා. ඒ සිද්ධියමයි තියෙන්නේ. තව ඉතින් එක දවසක් එක පැය දෙකක් මට ඔයාලට කරන්න පුළුවන් වුණා නම් මේකයි අනිත් එක ඔක්කොම ඉවර කරන්න පුළුවන්. නමුත් දැන් අර පොඩ්ඩක් මට හිතෙනවා ඇති වාගේ කියලා. දැන් වෙලාව කීයද වෙලාව? මමයි 10 වෙනකම් කියනවා. ඔයාලට පුළුවන්ද මට මේ අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනයේ කතාවක් කරනකම් ඉන්න? එතකොට ඒ කොටසම ඉවරයි. අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය අර ඩවුන්ස් කෝෂයයි කියලා දුන්නා නම් ඉවරයි. ඒ පැත්ත ඉවරයි. එතකොට ආයේ තියෙන විද්‍යුත් ලෝහාලේපනයකයි මල බැඳීම. yes මොකද කියන්නේ නැතිද? සර් කරමු. right. එහෙම එක්කුත් එනවා. හරි. මෙහෙම කරමු. එහෙනම් මේක පොඩ්ඩක් අහගන්න ටක් ගාලා මම කියලා දෙන්නම්. දැන් තේරෙනවා දැන් ඔන්න කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය කරපුවාම කොපර් තැන්පත් වුණා, ඔක්සිජන් පිට වුණා, ද්‍රාවණය ආම්ලික වුණා. හරි. දැන් ඔයාලට මතකද 9 පන්ති එකක් අල්පාම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදනය. අල්පාම්ලික ජලය කියන අම්ල අල්ප වශයෙන් දිය කරපු ජලයේ විදුලිය. උදේ නිෂ්පාදන දෙක. ඔක්සිජන් ගන්න පුළුවන් හයිඩ්‍රජන්. නිෂ්පාදන දෙක. ඒක හදන ඔයාලට මතකද ගන්නේ? 9 පන්තියේ මේක බැලුවා. මෙන්න මේවා. එන්න ඉඳ තියෙනවා මේ සැරේ O level වල ඔය විද්‍යුත් විච්ඡේදන, චුම්බක, ඉලෙක්ට්‍රොනික විද්‍යාව ටිකක් ප්‍රබලව යන්න බලන්න. හරිද? ඒ වලින් එන්නේ ඉඳ තියෙනවා මේවා. දැන් මෙහෙම අරගෙන ගන්න මතක ඇති මෙන්න මේ වගේ සිදු කරලා කාබන් පූල් දෙකක් ඕකට ගහලා සීල් කරලා අපි බලනවා. හරිද? මේකට විදුලිය දෙන්න හදාගන්න. ඕක සම්බන්ධ කරලා ගන්න තියෙනවා. right. මේක සීල් කරලා. හොඳයි. සීල් කරලා මේකට ගන්න අල්ප වශයෙන් දියුව අම්ල. සල්ෆියුරික් අම්ලය. හරිද? අල්ප වශයෙන් දියුව අම්ලයක් මේකට දාන්න. එතකොට මේකේ ධනාය දැන් මේකට ඉතින් මෙහෙම කරලා වතුර පිරවු බඳුනක් මේකේ වහන්න. සම්පූර්ණයෙන්ම. මේකට අපි කොහොමද? දැන් මේකට මොකද? දැන් එතකොට මේක අල්පාම් පිටි ජලය. දැන් මේක අල්පාම් පිටි අල්පාම් ලිප ජලය. ඒ කියන්නේ අල්ප වශයෙන් අම්ලදිය වූ ජලය. එතකොට අල්ප වශයෙන් අම්ලදිය වූ ජලයේ තියෙනවා හයිඩ්‍රජන් ධනායන OH ඍණායන කැඩෙනවනේ. මේ ජලය කැඩෙනවනේ හයිඩ්‍රජන් ධනායන OH ඍණායන. හරි දැන් මොනවද ගන්නන්නේ අපි අම්ල දාලා තියෙන්නේ. හරිද? OH ඍණායන තියෙනවා. අම්ල මොකක් වුණත් ඒ මොකක් කරේ අම්ල දාලා තියෙනවා. අම්ල සුළු වශයෙන් දාපුවාම පුතේ අපි මේක පෙන්වන්නේ මේ දෙන්න. ඒ අම්ල වල තියෙන එක අපි පෙන්වන්නේ HCl දාන්නවා. නමුත් වැඩිපුරම අල්පාම්ලික ජලය දාම අපි මේ දෙන්න විතරයි පෙන්වන්නේ. ඒ කියන්නේ මේක තියෙන්නේ මේ දෙන්න කියලා හිතාගන්න. ඒක දැන් මෙයා ගණනේ එහෙනම්. මෙයා ඍණනේ. ඍණ නම් මම ආයෙත් ටක් ගන්න ඉලෙක්ට්‍රෝන එන බව පෙන්වන්නේ. මෙන්න ඉලෙක්ට්‍රෝන එන මේකේ ඉලෙක්ට්‍රෝන කියලා. පොඩි දෙයයි පුතේ තියෙන්නේ. අල්පාම්ලික ජලය ද්‍රව්‍ය දෙකක් ලැබෙනවා. විද්‍යුත් විච්ඡේදනයක් කරනවා. ටක් ගාලා මොකද කරන්නේ ඉතින් තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මේකේ හයිඩ්‍රජන් වේගය. මෙතෙන් දැවිලා හයිඩ්‍රජන් ධනායන මෙන්න දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අල්ලගෙන මෙන්න පොලේ හයිඩ්‍රජන් අතර පිටරනවා. බුබුලු ළඟිනවා. ඔන්න ටික වෙලාවක් බුබුලු ළඟිනවා. ටික වෙලාවක මෙන්න මෙයා ටික වතුර අඩු වෙලා මේක ඇත්තටම හයිඩ්‍රජන්. වෙච්ච දේ බලන්නකො. ද්‍රාවණයේ තිබෙන හයිඩ්‍රජන් ධනායන ජලයේ කැඩිලා හැදිච්ච අම්ල කැඩෙන ධනායන වේගයෙන් එනවා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඒ ඉලෙක්ට්‍රෝන කෝෂයෙන් ඉලෙක්ට්‍රෝන ඍණාත්මකයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝනයට වේගයෙන් ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. හයිඩ්‍රජන් වායුව ඉඳලා නිෂ්පාදනය කරනවා. මේ OH ඉන්නවනේ OH යනවා මේක. ඉලෙක්ට්‍රෝන දෙන්නේ යන්නේ. එයාට වැඩක් නැහැ ඉලෙක්ට්‍රෝන. එයා නිදහස් වෙනවා. දාන්න. එයා ගියා. හැබැයි මේක ලියවිලි පුරුදු වෙන්න OH 4 දෙනෙක් ඉන්න. ජලාණු දෙකක් H2O ධන ඔක්සිජන් ධන 4ක් ඉලෙක්ට්‍රෝන. ඔන්න ලියන්නේ. තුන්කල බලන්න. මේක පුරුදු වෙන්න. OH ලා 4 දෙනෙක් ගියා. මෙතෙන් ඉලෙක්ට්‍රෝන 4ක් නිදහස් කරලා මෙන්න ඔක්සිජන් ටික තමයි ඔක්සිජන්. ජලාණු 4 දෙනෙක් මේකට එකතු කරනවා මෙන්න ඔක්සිජන්. මෙතනින් පිට වෙන ඔක්සිජන් අවසානයේ මේක විතර. හැබැයි ඔක්සිජන් හරියට මේකෙන් අඩයි. මොකද H2O නේ H2O. ඒතකොට මේකේ
අණුවක් හැදෙන තව එකක්. මෙතන මේකෙල දෙකක් හැදෙනකොට මේකල එකයි. හයිඩ්‍රජන් ජල අණු දෙකක් හැදෙන්න ඕන. කරනකොට හයිඩ්‍රජන් අණු දෙකක් හැදෙනවා. මේකල එතන පරමාණුත් එක එකයි. ඒ අනුව මෙයා භාගයක් තියෙන කෙනා හැම වෙලේම ඔක්සිජන් බලන්න. මෙන්න හරි. දැන් ඔයාලෙන් අහයි ඔච්චරයි. අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය. මේ බලන්න හයිඩ්‍රජන් ගන්න පුළුවන් ඔක්සිජන් ගන්න. මේක හඳුනා ගන්න ඕන අපි දන්නවා මේ හිමින් සීරේ ටික එකතු වුණාම එළියට ගත්තා වතුර ටික අයින් කරලා දැල්වන ලද පුලින් කීරක් ඇතුළු කරලා පොප් හඬක් හයිඩ්‍රජන්. මෙයා එළියට ගත්තා දල්වා නිවි ගිය පුලින් කීර දානවා වහා ගිනි දැල්ලා. අච්චරයි. අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය. ද්‍රාවණයේ විනායන ධනායන හයිඩ්‍රජන් OH ඍණායන එයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කැතෝඩයට යන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න හයිඩ්‍රජන් හදනවා පිටරිය OH ඍණායන ඇනෝඩයට ඉලෙක්ට්‍රෝන නිදහස් කරන ඔක්සිකරණය වෙන ඔක්සිකරණය වෙලා තමාගාව තියෙන නිදහස් කරලා අන්න ඔක්සිජන් වායු නිෂ්පාදනය වෙනවා ජලාණු විදිහට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා පෝසෙන එයා පිට එහෙනම් අපිට අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනයෙන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සාදාගත හැකියි නිෂ්පාදනය අනාගතේ කරන්නේ සල්ලි ගන්න පුළුවන් හයිඩ්‍රජන් වල ඔක්සිජන් එක රයිට් ඉතින් පුතේ විද්‍යුත් විච්ඡේදනයේ ඔච්චරයි විද්‍යුත් විච්ඡේදනයේ කාර්මික භාවික මේ ඔයාලට ඉගෙනුම දේ මොනවද අපිට ලබා ගන්න පුළුවන් කාරණා අපිට පුතේ ලෝහ වර්ග වෙන් කරගන්න. ඒ මතකද ඉස්සෙල්ලා සෝඩියම් වෙන් කරගත්තා. ඒ වගේ ලෝහ නිස්සාරණයක යොදා ගන්නවා. සක්‍රියතා ශ්‍රේණියේ උඩ තියෙන ලෝහ ටික වෙන් කරගන්නේ ওই විද්‍යුත් විච්ඡේදනය. සක්‍රියතා ශ්‍රේණියේ පළවෙනි ලෝහ පහ පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් වෙන් කරගන්න විද්‍යුත් විච්ඡේදනය. දෙවෙනි ලෝහ පහ වෙන් කරගන්නේ ඔක්සිහරණය. තුන්වෙනි ලෝහ ටික අන්තිම ටික කරකැවීම භෞතික ක්‍රම සාර. ලෝහ පිරිසිදු කරගන්න පුළුවන් මේ ක්‍රමය දාන්න. ඒ වගේම තමයි විද්‍යුත් ලෝහාලේපනය සිදු කරගන්නත් ඔය යොදා ගන්නවා. මතකද ලෝහයක් තැන්පත් වුණා. කොපර් තැන්පත් අන්නේ දේවල් මේ විද්‍යුත් විච්ඡේදනයෙන් කරගන්න පුළුවන්. එතකොට සෝඩියම් ලෝහේ කාර්මිකව නිෂ්පාදනය කරගන්නවානේ ඩවුන් ස්පෝසේ පාර්ටිකල්. දැන් ඔයාලේ පොතේ තියෙනවා ඩවුන් ස්පෝසේ. කිසි දෙයකට බය වෙන්න එපා. ඒ ඩවුන් ස්පෝසේ තියෙන්නේ වෙන මොනවද? ඔයාලා හොඳට බලන්න ඩවුන් ස්පෝසේ පෙරලා ගන්න. ඩවුන් ස්පෝසේ තියෙන මම මෙන්න. මම හදින්නේ මෙහෙම ඩවුන් ස්පෝසේ. මම දානවා මේ කාබන්. හරිද? මම දානවා මේ යකඩ කැතෝඩ්. මේක දානවා යකඩ කැතෝඩ්. මේක දානවා කාබන් නැත්තම් මිනිම. මම කියනවා තියෙනවා. ඊළඟ මෙන්න මම පෝසයක් දෙනවා ගන්න. පින. හරි. ඔය ඩවුන් ස්පෝසේ කරලා ගන්න ඔයාලා පිළපු. ඕක පුතේ අර බැරල් එක වගේ දෙන. ඉතින් ඕක පෝසේ රවුමට වගේ දෙන. ඒ නිසා තමයි ඔය විදිහට පේන්නේ. හරිද? ඕක ඇත්තටම පෝසේ තියෙන මෙන්න මේ ඩවුන් ස්පෝසේ. ඔය කපලා තියෙනවා. මැද තියෙනවා ධනාත්මක. මෙයා මෙන්න මෙයාගෙන. හරිද? ඊට පස්සේ පෙරස්ථානුවක් තියෙනවා මේ. ඔන්න ඔතන. හරි? මෙයා මේ දෙන්න හමු වෙන එක වළක්වන්න වෙනම කියනවා. මේ දෙන්න හමු වෙන එක වළක්වන්න යකඩ දැරක්. ඒක හේතුවක්. ඔන්න යකඩ දැර වාණේ දැර. මට පුළුවන් ඒක ගන්න. ඔන්න වාණේ. උදේ දැන් මේ ද්‍රාවණය විතර දාලා තියෙන්නේ මොනවාද? විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් මේ ඉන්නේ සෝඩියම් ධනායන ක්ලෝරින් ඍණ. මොකද වෙන්නේ? මෙන්න පෝසේ ඍණ පෝසේ ඍණ දෙකනා මේක. ඕක වෙන්නේ මේක වෙන්නේත් ඕක පුතේ. කරන්ට් එක දෙනවනේ ඔක දාන්න වෙනවා. මෙයාගේ අනිවාර්යෙන් කරන්ට් එක දෙනවා. මේකෙත් කරන්ට් එක දෙනවා. කොහෙන් හරි මේකට ධන ගහලා දෙනවා. මේකට දෙන්න තමයි. එතකොට මොකද වෙන්නේ? මෙයා ගියා මෙතෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගත්තා. ඔන්න බලන්න සෝඩියම් අල්ලගත්ත ඉලෙක්ට්‍රෝන සෝඩියම් හැදෙනවා. උතේ මේ වාණයේ තහඩුව වටේට සෝඩියම්. ඔයාලා හොඳට ඩවුන් ස්පෝසේ බලන්න වාණයේ තහඩුව නැතිනම් උඩින් සෝඩියම් පිට වෙනවා දාන්න. වාණයේ තහඩුව වටේට සෝඩියම්. ඒවා ගන්න ක්‍රමය වෙ නිකන් උගේ දාලා තියෙනවා. සෝඩියම් වාණයේ තහඩුවෙන් අයින් වෙනවද බලන්න. කැතෝඩයෙන් අයින්. කැතෝඩයෙන් සෝඩියම් අයින්. ඇනෝඩේ වෙනවා. ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා ක්ලෝරින්. එහෙනම් ක්ලෝරින් විනාන ගිහිල්ලා මොකද වෙන්නේ? අන්න ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා ක්ලෝරින් හැදිලා ඉලෙක්ට්‍රෝන දැන් මේක දෙකක් දාලා අන්න ක්ලෝරින්. මෙයා මේකද ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා නිකන් දෙකක් ක්ලෝරින් විනාන මොකද වෙන්නේ? ක්ලෝරින් වායු හදනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිටද. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන එනවා. මේකට අන්න මෙයාගේ ක්ලෝරින් බලන්න නැද්ද කියලා කාබන් පූරසකින් ක්ලෝරින් පිට වෙනවද කියලා තියෙනවද බලන්න. ඕකේ තියෙන ඔය මිනිරන් ඇනෝඩේ ධන
ඊට පස්සේ වාහනේ කැතෝඩේ රින වෘත්තාකාර වාහනද එන්නේ මේ වාහනේ දැල. පුතේ මේ හැදෙන සෝඩියම් සහ ක්ලෝරින් වායුව නැවත ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මේක බලන්න. ඔය දෙපැත්තේ හැදෙන මේකේ දැන් මේකේ එතකොට කවුද මේ වාහනේ දැලීම හැදෙන්නේ සෝඩියම්. දැන් මෙතනින් ක්ලෝරින් හැදෙනවනේ පුතේ. ඔය දෙන්න නැවත එකතු වෙන්නේ. එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්න වළක්වන්න මොකද කරන්නේ වාහනේ. එතකොට ඒක ටිකක් වැළක. මේ තමයි ඩවුන්ස් කෝසේ. මේ ඩවුන්ස් කෝසේ තමයි කියන්නේ. එතන අපි ජලීය සෝඩියම් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. ඒක තමයි පුතේ ඩවුන්ස් කෝසේ. පොඩ්ඩක් අර පොඩි දේවල් ටිකක් තියෙනවා අච්චරයි. එතකොට ඩවුන්ස් කෝසේ ධනාග්‍රේ කවුද? මිනිරන් නෝඩේ. ඩවුන්ස් කෝසේ ඍණාග්‍රේ කවුද? වාහනේ කැතෝඩේ. ඇයි මේකේ නිෂ්පාදනය මොනවද? වාහනේ කැතෝඩේ සෝඩියම් එක. කාබන් නෝඩේ මිනිරන් නෝඩේ ක්ලෝරින්. ඇයි මේ වාහනේ දලක් දාන්නේ? මේ දෙන්න එකතු කරලා නැවත ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙයි කියලා බයට. හරිද? ඔච්චරයි. එහෙනම් සෝඩියම් වල ප්‍රයෝජන ඇති, ක්ලෝරින් වල ප්‍රයෝජන ඇති. සෝඩියම් වල ප්‍රයෝජන තියෙනවා, ක්ලෝරින් වල ප්‍රයෝජන තියෙනවා. ඒක වෙනම බලන්න. ඒවා තුන්වෙනි පාඩමේ තියෙන රසායන විද්‍යාවේ පුතේ විද්‍යුත් විච්ඡේදනය. ඔතනින් නිමයි. ඊළඟට මේ පාඩමේ තියෙන විද්‍යුත් ලෝහාලේපනය. මතක තියාගන්න කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ හැන්දක් විද්‍යුත් ලෝහාලේපනය. ඔන්න. මොකද කියන්නේ තව පැය දෙකක් දවසක ගමුද වෙලාව ඇතිද විද්‍යුත් ලෝහාලේපනය යකඩ මල වෙන්නේ. ඉවරයි පාඩම. එහෙනම් ආයිබෝවන්. හරිද? හොඳට විභාගේ ලියන්න තව දවසක් වань මොකක් හරි දුන්නොත් මම ඉතුරු දෙකක් කරලා දෙන්නම්. ඒ කියන්නේ තව පැයක් තිබ්බනම් පැයක් එකමාරක් තිබ්බනම් පාඩම කම්ප්ලීට්. හරිද? මම ඕනනම් ඕනා ඉන්නවනම් මට මෙසේජ් දාන්න. මගේ නම්බරේ පෞද්ගලික ෆෝන් නම් එකක් මම දාන්න. 0යි WhatsApp දානවා. 076යි 400 2යි 40 1යි 69 මට පොඩ්ඩක් දාන්න තොරතුරක් ඔයාලගේ කියන්නේ අද මොකද උනේ හොඳයිද නැද්ද ඒවා ඉතින් අපිට හොඳයි දැනගන්න එක එන මටත් අර පොඩ්ඩක් මේ මට ලොකු තාක්ෂණයක් මේක පාස් වෙන්නේ 076යි 400 2යි 41යි නැත්නම් මේ ඔය WhatsApp මොන හරි වමනාවක් වුණොත් කෝල් එකක් හරි එහෙම නැත්නම් කෝල් කරනවා 072යි 45යි 88යි 907 ඉස්කෝලේ මුසාක් කිය උදව් කරන්න. තව මේ පාඩමේ තියෙන්නේ විද්‍යුත් ලෝහාලේපනයයි එකක් තියෙනවා. ඒක කියලා දෙන්න ඕන පොඩි දෙයයි තියෙන. ඊට පස්සේ අර යකඩ මල බැඳීම. යකඩ මල බැඳීමට හරි ලීස්. හරිද පොඩි ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. right උමනාව කියන්නේ. එහෙනම් ආයිබෝවන් සුබ රාත්‍රියක්. දේවල් දාන්න අවශ්‍ය දේවල්. මොනවද කියන්න තියෙනවා කියන දෙයක් කියන්න. ඔව්. අවුල නැද්ද? කරපුවා ටික තේරුණාද? එහෙනම් නික්මී යන්නද? එහෙනම් ලියු වෙනවා. right හොඳයි. හරි thank you sir. හරිද? right විභාගේ ලියන්න හොඳට. එහෙනම් ඔන්න